අද දවස තාමත්ම විශේෂ දවසක්. මොකද අවුරුදු 10ක් 11ක් ඉස්කෝලේ ගිහිල්ලා. ජාතික තලයේ විභාගයකට මුහුණ දීලා අපොස්ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීලා ටිකක් වෙහෙසකර ව්‍යායාමයකින් පස්සේ පොඩ්ඩක් නිදහසේ ඉන්නකොට අපි තවත් දීර්ඝ චාරිකාවක ආරම්භය තමයි අපි මේ සනිටුහන් කරන්නට යන්නේ. මේ අවස්ථාවට දැන් සම්බන්ධ වෙලා ඉන්න පුළුවන් අපේ හිතාදර ළමයි, දෙමව්පියෝ. ඒ වගේම ළමයි තමයි. හැබැයි තව කොටසක් ඉන්නවා මේ AATත් එක්ක සම්බන්ධ වෙන මම අර කලින් කියපු කොටසේ නැති. මොකද්ද කලින් කියපු කොටසේ නැති කියලා කියන්නේ? මේ වෙනකොට O level A level කරලා කිසියම් ආකාරයක රැකියාවක නිරත වෙනවා. නමුත් දැන් මේ වෙනකොට රැකියාවේ දිගු කාලයක් නිරත වෙලා ඊළඟ ස්ටෙප් එකට යන්න, උසස් වීමට යන්න බලාගෙන පොඩි සුදුසුකමක් ගන්න බලාගෙන AAT කරන තව පිරිසක්. ඒ වගේම තව පිරිසක් මෙතන ඉන්න පුළුවන් යම්කිසි ව්‍යාපාරයක නිරත වෙනවා. ඒ කියන්නේ දැන් ව්‍යාපාරයක් පටන් අරන් හොඳට කරගෙන යනවා. නමුත් එයාට දැනෙනවා ව්‍යාපාරය කරගෙන යනකොට මට පොඩි මගේ දැනුමේ කුසලතාවයේ යම්කිසි අඩලුහුඩුකමක් තියෙනවා බව තේරුම් අරගෙන AAT කරන්න සම්බන්ධ වෙලා ඉන්න පිරිසක්. ඉතින් සමහර අය ඉන්න පුළුවන් AAT සිංහල මාධ්‍යයෙන් කරන්න බලාපොරොත්තු වෙලා ඉන්න අය. සමහර අය ඉන්න පුළුවන් AAT ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරන්න පුළුවන් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය. මම මේ කියන්නේ මේ වෙනකොට මේකේ ඉන්න සර්වත්‍ර කුලකය ගැන. ඒ වගේම ශ්‍රී ලංකාව පුරා සිසාරාම මේ අවස්ථාවට මේ සැන්දෑවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අය. ඒ කියන්නේ අපි මේක සියලු දෙනාට අද ඕපන් කළේ. නේ? ඒක නිසා මේ සියලු දෙනාම තමයි මම මේ වෙලාවේ ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් අපේ IAS ආයතනය කියලා කියන වෘත්තීය අධ්‍යාපනයේ දීර්ඝ කාලයක් පෙරගමන් කරු විදියට හිටපු වෘත්තීය අධ්‍යාපනයටම තම සේවාව දීර්ඝ කාලයක් ලබා දීලා ඉතාමත්ම ඉහළ සමතුන් වෘත්තිකයන් බිහි කරපු දිවයිනේ තියෙන සුවිශේෂීතම ආයතනය වෙනුවෙන් තමයි මම ඔබ සැම පිළිගත්තේ. දැන් අපි පොඩ්ඩක් බලමු දරුවනේ දෙමව්පියනි මේ ඇයි AAT කරන්න කියනවට වඩා අපි මොකක්ද අපේ ළඟ තියෙන දැනට තියෙන අපේ ළඟ තියෙන සුදුසුකම. අපේ ළඟ තියෙන දැනට තියෙන සුදුසුකම. මම එකක් කියන්නම්. අපේ ළඟ දැනට තියෙන එකම සුදුසුකම සමහර අයට ඒකත් නැති වෙන්න පුළුවන්. ශිෂ්‍යත්ව පාස් වීම විතරයි. නේ? ශිෂ්‍යත්ව පාස් වීම විතරයි සමහර වෙලාවලට අපේ ළඟ තියෙන දැනට තියෙන සුදුසුකම. අපි O level වලට මූණ දුන්නා විතරයි තාම අපිට ඒක ප්‍රතිඵලයක් ආවේ නැහැ. එහෙනම් අපි ඉස්සරහට නේ අපි ජොබ් එකක් කරනවා වෙන්න පුළුවන්. අපි ව්‍යාපාරයක් කරනවා වෙන්න පුළුවන්. නේ මොන දේ කරත් දැන් අපිට තව ඉස්සරහට කුසලතාවය සපිරිසුදුසුකමක් අවශ්‍යයි. මෙන්න මේ වචනේ ඉතාමත්ම වැදගත් දරුවනේ. කුසලතාවය සපිරිසුදුසුකමක් අවශ්‍යයි. මොකද සුදුසුකම් ඕන තරම් තියෙනවා. ඕන තරම් සුදුසුකම් අපිට ගන්න පුළුවන් කුසලතාවය නැති. මොකද මේ කුසලතාවය කියලා කියන්නේ රැකියාවක නිරත වෙන්න පුළුවන්, ඉපයීමක් කරන්න පුළුවන්, ආදායමක් ලබන්න පුළුවන්, තමන්ගේ දැනුම කියලා කියන එක පාවිච්චි කරලා ඉපයීමක් කරන්න පුළුවන් නම් එතන අන්න කුසලතාවයේ තියෙනවා. සින්දු කියනවා කියලා කියන එක සමහරුන්ට පුළුවන්. සමහරුන්ට සින්දු කියන එකත් කුසලතාවයක් තියෙනවා. එයාට පුළුවන් ඒක උපයන්න. එයාට පුළුවන් ඒ දැනුම දීලිවරලා උපයන්න. අන්න කුසලතාවය. නේ? ඒක නිසා මේ කුසලතාවය සපිරිසුදුසුකම කියලා කියන එක ඉතාම අන්න එතන ඔබට තවම අඩුපාඩුවක්ව තියෙනවා. මොකද අවුරුදු 10ක් ඔබ ඉස්කෝලේ ගියාට
ඔබ ඉගෙන ගත්තේ න්‍යායාත්මක අධ්‍යාපනය. මොකද න්‍යායාත්මක අධ්‍යාපනය කියලා කියන්නේ? ඔක පොඩ්ඩක් අපි දැනගෙන ඉන්නට ඕන. මේ න්‍යායාත්මක අධ්‍යාපනය කියලා කියන්නේ ගොඩාක් වෙලාවට කියනව නේද? ඔබ අහලා තියෙනව නේද? එයා දන්නේ පොතේ දැනුම විතරයි. එයා පොතේ ටික දන්නවා. එයා ඉතින් එහා දෙයක් දන්නේ නැහැ. එයාට මෙයා අහවල් උපාධිය තියෙනවා, මෙහෙවල් උපාධිය තියෙනවා. හැබැයි වැඩක් දුන්නොත් කරගන්න බෑ. ඔය අහලා තියෙනවනේ. අන්න ඕක තමයි අපේ න්‍යායාත්මක අධ්‍යාපනයේ තියෙන හැටි. ඒ කියන්නේ ප්‍රායෝගික නොවන පොතේ හැබැයි තියෙනවා. මෙහෙමයි කියලා පොතේ තියෙනවා. හැබැයි ඒක ප්‍රායෝගිකව ගිහිල්ලා ඒ දේ පාවිච්චි කරන්න බෑ. දැන් ඕක තමයි අපි ඉගෙන ගත්තේ. අපි ගොඩාක් දේවල් න්‍යායන් ඉගෙන ගත්තා. අර එහෙම තියෙනවා, මෙහෙම තියෙනවා, මෙහෙම කියලා තියෙනවා, අර එහෙම කියලා තියෙනවා. ඉතින් සමහර වෙලාවල් වලදී කල්පනා කරලා බලන්න ඔය න්‍යායාත්මක අධ්‍යාපනය හරිහමං විදිහට සම්පූර්ණ කරපු නැති. ඒ න්‍යායාත්මක අධ්‍යාපනය ඔස්සේ ගිහිල්ලා හරියට විභාග සම්පූර්ණ කරපු නැති සමහර අය ජීවිතයේ ගොඩ දාගෙන ඉන්නවා. හොඳ ආදායම් ලැබමින් ඉන්නවා. හොඳ ජීවන තත්වයක් භුක්ති විඳිමින් ඉන්නවා. අර න්‍යායාත්මක අධ්‍යාපනයේ පවණක් තියෙන අය මොකද වෙලා තියෙන්නේ? ජීවිතේ එයාලා අසාර්ථකම නෙවෙයි. නමුත් ජීවිතේ යම් කිසි පසුබෑමකට ලක් වෙලා තියෙනවා. දැන් ඔයාලගේ ජීවිතයේ අවුරුදු 11ක් මොකක්ද එකද ගත කරේ? න්‍යායාත්මක අධ්‍යාපනය. එහෙනම් අපි මේ චාරිකාව මේක ටිකක් දීර්ඝ චාරිකාවක් කියලා කියන්නේ ඒ චාරිකාව ඇත්තටම ගත්තොත් හරියමං විදියට බැලුවොත් අවුරුදු 1මාරක චාරිකාවක්. එනිසා අපි මේක අපි හරි ස්ලෝ ස්ටාර්ට් එකක් තමයි ගන්න. නේ? ස්ලෝ ස්ටාර්ට් එකක් තියෙනවා. ඊට පස්සේ අපිට ගමන වේගෙන් යන්න පුළුවන්. නේ? ඒ නිසා මේ චාරිකාව අවුරුදු 1මාරක චාරිකාවක්. මේ AT චාරිකාව අවුරුදු 1මාරක චාරිකාවක්. ඒ චාරිකාව රැගෙන යාමේ ආරම්භක සනිටුහන් කිරීම තමයි දැන් මම ඔයාලත් එක්ක තිබ්බේ. එහෙනම් දැන් මේ කතාවත් එක්ක මම ඔයාලට කිව්වා. එහෙනම් අපි හොයාගෙන යන්නේ මේ චාරිකාව ඇතුලේ කුසලතාවය සපිරිසුදුසුකම. එහෙනම් ඒ කුසලතාවය සපිරිසුදුසුකම ගැලපෙන්නේ මොකටද? ඔබ රැකියාවක් කරනවා නම් රැකියාවට, ඔබ ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරයට ඒ දැනුම යොදා ගැනීමට, එහෙම නැත්නම් ඔබ අලුතෙන්ම ව්‍යාපාරයක් පටන් ගන්න යනවා නම් ඒ සඳහා වන දෙයට. එහෙනම් දැන් ඔබ කල්පනා කරන්න තවදුරටත් මේක එහෙනම් පාසල් අධ්‍යාපනය කරපු වැඩක් නෙවෙයි. අපි යන්නේ මොනවටද? කුසලතාවයේ සපිරි සුදුසුකමක් සොයාගෙන යන චාරිකාවේ ආරම්භය. එහෙනම් එන්න ඒ චාරිකාව අපේ IAS ආයතනයත් එක්ක යන්. IAS ආයතනය කියලා කියන්නේ මම කලින් කිව්වා වාගේ මේ සඳහාම කැපවිච්ච සුවිශේෂී ආයතනයක්. ඔබට අපිත් එක්ක දේශනවලට සවන් දෙනකොට දේශනවලට ඉන්නකොට ඔබට අනිවාර්යෙන් ඒ අත්දැකීම ගන්න පුළුවන්. මොකද අපේ ඉන්න සුවිශේෂී ඇදුරු මඩුල්ලක් දේශක පිරිසක් අනිවාර්යයෙන්ම ඔබව ඒ චාරිකාවේ ලස්සනට කැඳාගෙන යනවා. දැන් මේ කතාව කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔව් අපි ඌවා කලිමුත් අහලා තියෙනවා තවත් ආයතන ඔහොම කිව්වා O level පන්තියට යනකොටත් ඔහොම කිව්වා. ඔව් එහෙම කිව්වා තමයි. හැබැයි මේක ඔබ ප්‍රායෝගිකව අත්විඳලා බලන්නට ඕන. මොකද මේකේ කතා කරන ගොඩාක් දේවල් අපි ප්‍රායෝගිකව තියෙන දේවල් මිසක් ප්‍රායෝගික නැති දේවල් අපි කතා කරන්නට යන්නේ නැහැ. මම දරුවනේ ඔයාලට පොඩි දෙයක් මතක් කරනවා. ඔයාලා මේ AAT කරන්න ගිහිල්ලා මං කියවනේ කුසලතාවයේ සපිරි සුදුසුකම හොයාගෙන යනකොට ඔබ දැනුම ගන්නට ඕන. මේ දැනුම කොහෙද තියෙන්නේ? දැනුම තියෙන්නේ මේ සමාජයේ. මේ සමාජයේ තියෙන දැනුම තමයි ප්‍රායෝගික දැනුම. ඒ ප්‍රායෝගික දැනුම තමයි ඔබට අපි මේ AAT හරහා අපිට ලබා දෙන්නේ. ඔබට ලබා දෙන්නේ. අපි විසින් ලබා දෙන්නේ. මොකද මෙතන ඉන්න දේශකයෝ කියලා කියන්නේ ප්‍රායෝගිකව ඒ තියෙන දැනුම අත්විඳපු අය. ඒ තියෙන දැනුමත් එක්ක වැඩ කරපු අය. ඒ තියෙන දැනුමත් එක්ක වැඩ කරන අය. ඒ නිසා ඒ අයට මේ ප්‍රායෝගික දැනුම කියලා කියන එක අනිවාර්යෙන් තියෙනවා. ඒ නිසා අපි නිකන් අර ඔබ O level වලට ඉගෙන ගන්නකොට යම්කිසි ගනුදෙනුවක් මේ පොතේ සටහන් කරන්නේ කොහොමද කියන එක කියනවාට වඩා ඒක පොතේ කරනවාට වඩා ඒක ප්‍රායෝගික තලයේ කරන්නේ කොහොමද වෙන්නේ කොහොමද ඒකට පසුබිම් වෙන්නේ කොහොමද කියන කාරණාත් එක්ක අපිට මේක ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් මේකට අදාළ මූලික පසුබිම මම ඔයාලත් එක්ක දැන් සාකච්ඡා කළා.
ඔක තමයි න්‍යායාත්මක තත්වයේ ඉඳලා ඔබ ප්‍රායෝගික තත්වයට ඔසවා තබනවා. දැන් අපි පොඩ්ඩක් බලමු AAT වල අධීර කීයක් තියෙනවද? අධීර 3යි. පළවෙනි අධීර, දෙවෙනි අධීර, තුන්වෙනි අධීර. දැන් ඔබ අධීර 3ම සම්පූර්ණ කරන්න මේ සුදුසුකම ගන්න ප්‍රායෝගික වසරක පුහුණුවත් එක්ක ඒක කියන්නේ සම්පූර්ණ සුදුසුකම ඔබ AAT සමාජිකත්වයේ ගන්නා වූ සුදුසුකම ගන්නා වූ තත්වයටපත් වෙන්නට ප්‍රායෝගික සුදුසුකමත් එක්ක අපි ප්‍රායෝගික සුදුසුකම අමතක කරලා විභාග ටික විතරක් ගැන කතා කරොත් අවුරුදු 1කමාරයි. දැන් කල්පනා කරන්න ඔබ අවුරුදු 1කමාර මෙතන ඉඳලා ගණන් හදන්න බලන්න. අවුරුදු 1කමාරක් ගත වෙනකොට ඔබ A level කරනවා නම් 2027 ඔබ 2027ට කලින් A level කරන්න කලින් ඔබට පුළුවන් AAT ඉවර කරන්න. දැන් කල්පනා කරන්න ඔබ A level වලට තනිකරම පාවිච්චි කරන්න නම් යන්නේ මේ AAT දැනුම. AAT නොකර A level කරන ළමෙක් සහ AAT කරමින් A level වලට මුහුණ දෙන ළමෙක් අතර වෙනස. දැන් බලන්න. AAT නොකරන කෙනයි AAT කරලා යන කෙනයි දෙන්නගේ ස්ටාර්ටින් පොයින්ට් එක පටන් ගන්න තැන සෑහෙන්න වෙනස්. ඔබ ඉන්නේ මීටර් ගානක් ඉස්සරහින්. අඩි ගානක් ඉස්සරහින්. එතකොට බලන්න ඔබේ වේගයත් එක්ක ඔබ ඇත්තටම බැලුවොත් A level syllabus එක ඒ කියලා කියන්නේ එක පැත්තකින් ඇකඩමික් විදිහටත් තව පැත්තකින් ප්‍රායෝගික විදිහටත් ඔබ දෙවිදිහකට සම්පූර්ණ කරනවා. ඔබ ඇත්තටම A level පන්තියට යන්නේ හරියට රිවිෂන් ක්ලාස් එකකට යනවා. ඔබ හොඳට නිකන් පහුගිය බැලුවොත් එහෙම A level කරන ළමෙක් A level එයාගේ රිසල්ට් එක බැලුවොත් එහෙම එයා මුළු ලංකාවෙම ඉස්සරහා ඉන්නවා AAT අවසන් කරපු ළමයි. මම මේ කියන්නේ පළවෙනි අධීර, දෙවෙනි අධීර, තුන්වෙනි අධීර නෙවෙයි. එක එක අධීර වලින් නැවතිච්ච අය ගැන නෙවෙයි. සම්පූර්ණ අධීර අවසන් කළොත් එහෙම ඔයා අනිවාර්යෙන්ම ඔයාට A level වල හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම A level වල ගොඩක් වෙලාවල් වලදී මම එක වතාවක දැක්කා පළවෙනි 10 දෙනා ඇතුලේ ඉන්න ළමයි බොහෝ අය AAT තුනම සම්පූර්ණ කරපු අය. ඒ නිසා මේක chance එකක්. මේක අවස්ථාවක්. මේක ඔබේ ශක්තිය වැඩි කරන අවස්ථාවක්. මේ රැකියා කතාව අපි පැත්තකින් තිබුත් උඩට ආසන්නම තියෙන A level වලට. ඒ නිසා ඔබ අනිවාර්යෙන් මේ AAT කියන දේ තෝරා ගැනීම. කවුරු හරි මේක කියන්නේ නැති ඔන්නෝම පාඨමාලාවක් තියෙනවා පොඩ්ඩක් කරලා බලපන් අරකයි මේකයි කිව්වට එතන ලොකු ගැඹුරක් තියෙනවා. මෙතන අකුරු 3ක් වුණාට මේක ලොකු ගැඹුරු කතාවක් තියෙනවා. ඒ නිසා ඔබ AAT වලට මේක කෙලින්ම සම්බන්ධ කරගන්න මේ A level වලට සම්බන්ධ කරගන්න යනවා නම් ඒක ඊටාත්ම හරි ඔබේ තීරණය වාණිජාංශයෙන් මුහුණ දීලා ඔබට හොඳ ප්‍රතිඵලයක් නිසක වශයෙන්ම ගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි හිතමුකෝ එහෙම නෙවෙයි. කෙනෙකුට A level වලදී ටිකක් බැරි වුණා. කැම්පස් යන්න බැරි වුණා. හැබැයි ඔබට උපාධියක් ඕන. අන්න එහෙම වුණා නම් ඔබට ඒකටත් අවස්ථාව තියෙනවා. ලංකාවේ තියෙන ප්‍රධාන විශ්වවිද්‍යාල ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ, කැලණිය වාගේ විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා, ඒ කියන්නේ අභ්‍යන්තර උපාධි පාඨමාලා නෙවෙයි බාහිර උපාධි පාඨමාලා සම්බන්ධයෙන් ඔබට විශේෂ අවස්ථාවක් මේ AAT පාඨමාලත් එක්ක හම්බ වෙනවා. දැන් එහෙනම් ඔබ කල්පනා කරන්න ඔබ කෙලින්ම A level වලට මේක සම්බන්ධ කරගන්නත් පුළුවන්. ලකුණු ටිකක් හරි මන්ද වෙලා. Z score එක පොඩ්ඩක් හරි මන්ද වෙලා උනොත් ඔබට ඊළඟ එහා පැත්තේ කල්පනා කරනවා නෑ මට උපාධියක් ඕන කියලා ඉවරලා ඔබට අන්න එතනදිත් ඔබට විශේෂ අවස්ථාවක් ඔබට විශේෂ නිදහස් කිරීම අවස්ථාවක් ඔබට නැවත හම්බ වෙනවා. ඒක නිසා ඔබ මේක තෝරා ගැනීම කියලා කියන එක ඍජුව බැලුවත් අනිත් පැත්තෙන් වක්‍රව බැලුවත් මේක වටිනවා. ඔබ හිතන්න ඕකත් නෙවෙයි. මම කවදා හරි දවසක මම රැකියා කරන්නේ මම අනිවාර්යයෙන්ම ව්‍යාපාරයක් කරනවා. අනිවාර්යයෙන් මේකෙන් ගන්නා වූ දැනුම ඉතාමත්ම වටිනවා. ඉතාමත්ම වටිනවා. මොකද මේකේ අපි උගන්වන විෂය නිර්දේශය දිහා බැලුවොත් ඔබ මේකේ තියෙන විෂයන් දිහා බැලුවොත් මේකේ ආර්ථික විද්‍යාව ව්‍යාපාර කියනකොට මුල ඉඳලම ව්‍යාපාරයක් ඔබ ආරම්භ කරන තැන ඉඳලා ව්‍යවසායකත්වයේ ගැන ඉඳලා අපි ඔබ ගනුදෙනු කරන මාධ්‍යයේ ඉඳලා ව්‍යාපාර පරිසරයට මුහුණ දෙන්නේ කොහොමද කියන තැන ඉඳලා ගනුදෙනු සටහන් කරන තැන ඉඳලා ඒකේ ප්‍රායෝගික භාවිතය ගැන ඉඳලා
භාණ්ඩයක් අපි පිරිවැය කරන්නේ කොහොමද කියන තැන ඉඳලා කළමනාකරන ක්‍රම ගැන මානව සම්පත් කළමනාකරණය අලෙවි කළමනාකරණය මේවා පවා අපි තාමත්ම ප්‍රමාණාත්මක දැනුමක්. ඒ විතරක් නෙවෙයි වර්තමානයේ තාමත්ම වැදගත් වන තොරතුරු තාක්ෂණය මේ පිළිබඳව ඔබට ප්‍රමාණාත්මක අවබෝධයක් මේ AAT තුලින් ලබා ගන්න පුළුවන්. දැන් හැබැයි පොඩි කතාවක් මෙහෙම තියෙනවා. මේක ගැන කියාගෙන යනකොට මේක කාටවත් චෝදනාවක් එල්ල කිරීමේ චේතනාවෙන් කරන දෙයක් නෙවෙයි. දරුවනේ මම මේ කියන හැම එකක්ම අපේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරන අයටත් අදාළයි. මම මේ කටිය අමතක කරලා කතා කරනව නෙවෙයි. මම ඒකයි මුලදිම කිව්වේ අපිට අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් මේකට මුහුණ දෙන ළමයිත් ඉන්නවා. මේ අයටත් මේ කතාව මේ විදිහටම අදාළයි. ඉතින් කවුරු හරි කෙනෙක් ඇත්තටම ලංකාවේ විශ්වවිද්‍යාලයකට ලියාපදිංචි වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් විදේශ විශ්වවිද්‍යාලයකට යනවා නම් ඇත්තට විදේශ විශ්වවිද්‍යාල ලැයිස්තුවක් තියෙනවා. ඔබට ඒ සඳහා විශේෂ අවස්ථා හම්බ වෙනවා මේ AAT සුදුසුකම හරහා. ඒක නිසා මෙරට පිටරට හැම තලයකම ඔබට ඒ සඳහා අවස්ථාව ලබා දෙන කදිම තෝතැන්නක් තමයි AAT කියලා කියන්නේ. කවුරු හරි කෙනෙක් මේක අනිත් එක හොඳට මතක තියාගන්න ඔබ කරන විෂය ධාරාව කොමර්ස්ම වෙන්න ඕනේ නැහැ. ඔබ මැත්ස් කරලා කරන්න හිතාගෙන ඉන්න. බයෝ කරන්න හිතාගෙන ඉන්නවා. නැත්තම් වෙන මොන හරි ටෙක් කරන්න හිතාගෙන ඉන්නවනම් ඒකටත් හොඳයි. මොකද ඔබ යන ප්‍රධාන ධාරාව පැත්තකින් තියාගෙන මොකද ඉස්සරහට අපිට වැදගත් වෙන්නේ අර মালටි ස්කිල් කියන එක. නේ মালටි ස්කිල්. දැන් අපි ඕනම භාණ්ඩයක් හැදුවත් හදන්නේ පුතා 2 in 1 3 in 1 4 in 1 එහෙම නියන්නේ දැන් නේ. බලන්නකෝ. මොකද අපිට සම්පත් හිඟ නිසා අපිට වැදගත් වෙන්නේ එක සම්පතකින් වැඩ ගොඩක් ගන්න. ඒ නිසා ඔබ අනාගතේ රැකියාවකට ගත්තට පස්සේ ඔබට accounting knowledge එකක් තියෙන්න ඕන. law පිළිබඳ knowledge එකක් තියෙන්නට ඕන. අර හැම පිළිබඳවම ශාස්ත්‍රීය knowledge එකක් තියෙන අර multi skill unit එකක් විදිහට තමයි ඔබ අනාගතයේදී hire කරන්නේ ආයෙත්. ඒක නිසා ඔබ bio කරත් maths කරත් මොනවා කරත් ඔබට AAT කියලා කියන එක ඔබට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. දැන් මේ AAT කරන්න මම කියවනේ ප්‍රධාන ආයතනයක් විදිහට අපි IAS ආයතනය එදා ඉඳලා සෑහෙන කාලයක් අපි සැදී පැහැදී ඉන්නවා. දැන් මේ AAT ගැන කතා කරනකොට ඔබට ඇහිලා ඇති මම මේක නැවතත් කියනවා මේක මේ කාටවත් පහර ගහන්නවත් කාගේවත් අවස්ථාව නැති කරන්නවත් එහෙම කරන එකක් නෙවෙයි. මොකද අපේ වෘත්තීය හැසිරීමක් අනිවාර්යයෙන්ම තියෙන්නට ඕන. මොකද අපි තව කෙනෙකුගේ අවස්ථාවක් නැති කරලා අපි ඔයාලා අපේ පන්තියට ගන්න කරද ප්‍රාථමික උත්සාහවල නිරත වෙන්නේ නැහැ. මොකද අපේ පන්ති කිසිදාක අපි තවත් පන්ති විවේචනය කරන්නේවත් තවත් ගුරුවරයෙක් විවේචනය කරන්නේවත් ඔහුගේ ඉගෙනීම් රටාව විවේචනය කරන අය නෙවන නිසා. නමුත් අපිට මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. අපි ඔබත් එක්ක givisumගත වෙන්නේ සම්පූර්ණ AAT පාඨමාලාවට මිසක් පුංචි කොටසක් කරන්න නම් නෙවෙයි. මොකද ඔබ අපිත් එක්ක සම්බන්ධ වුණොත් එහෙම AAT පළවෙනි අදියර දෙවෙනි අදියර තුන්වෙනි අදියර ඔබ එතනින් එහා පැත්තට වරලත් ගණකාධිකරණය සහ එතනින් මොනවා හරි ඉදිරි අධ්‍යාපනය හදාරනවා නම් ඒකටත් IAS ආයතනය ඉඩ තියෙනවා. හැබැයි සමහර ආයතන බිහි වෙලා තිනවා වර්තමානයේ මේ O level කරපු ළමයි ඇත්තටම එතන පරමාර්ථය වෙලා තියෙන්නේ AAT වලටම සම්බන්ධ කර ගැනීම නෙවෙයි වෙන පටු පරමාර්ථයකට తాවකාලික කෙටි පරමාර්ථයකට මේ AAT වලට සම්බන්ධ කරගන්න අවස්ථා තියෙනවා නොමිලේ පාඨමාලා කියන. නමුත් ඔබ කල්පනා කරලා බලන්න මේ නොමිලේ පාඨමාලාව කියලා කියන එකට සම්බන්ධ වෙනවා නම් එහෙනම් ඔවුන් නොමිලේ ඔය අධීර තුනම කරන්න ඕන. AAT නොමිලේ කිව්වොත් අධීර එක විතරක් නොමිලේ කියන එක සාධාරණ වෙන්නේ නැහැ. ඒක නිසා ඇත්තටම ඔතන AAT නොමිලේ කරන පාඨමාලාව කෙනෙකුට හිතන්න පුළුවන් කමන්නේ ඒක හරි කමන්නේ නොමිලේ ගන්න එක හොඳයිනේ කියලා. හොඳයි තමයි. හැබැයි එතන පරමාර්ථයත් ඒකේ තියෙන යටි කතාවත් එක්ක ඔබ බැලුවොත් ඔක තියෙන తాවකාලික කෙටි කාලීන අරමුණ. ඒ කියන්නේ A level පන්තිය පටන් ගන්නකම් විතරයි ඇත්තටම ඔතන ඔබ AAT පන්තියේ තියාගන්නේ රඳවාගන්නේ. හැබැයි A level පන්තියේ පටන් ගත්තට පස්සේ ඔය කතාව ඔය විදිහටම අවසానයි. ඊට පස්සේ යන්නේ වෙනම කතාවක්. සමහරලාට A level පන්තියට ආවේ නැත්නම් AAT පන්තියේ නොමිලේ කතාව ඉවරයි. සමහරලාට ටියුට් එකක් නැහැ. අනිත් එක පළවෙනි අදියර තමයි කොහොම හරි ඕක සම්බන්ධ කරගෙන යයි. එතනින් එහා පැත්තට ආයේ AAT කතාවක් ඇත්තේම නැත. අපේ කතාව තියෙන්නේ මම අර කිව්ව පළල් කාරණෙත් එක්ක.
ඔබ අපි සම්බන්ධ කරන්නේ අනාගතයේදී කවුද අර ස්කිල් එක තියෙන රැකියාවට සුදුසු ස්කිල් එක තියෙන අනිවාර්යෙන් සුදුසුකමක් සපිරි පුද්ගලයෙක් බිහි කරන එක තමයි අපේ පරමාර්ථය. මොකද අපේ වෘත්ති ආයතන. අර මම එකයි කිව්වේ නැවත මම කියන උන්ට පහර ගැසීමක් නෙවෙයි. ඔබ මෙතෙන්ට මුලාවේ වැටෙන්න යන්න එපා. පොඩි වියදමක් යනවා. නැත්තේ නෑ. ඒ මොකද ඕනෑම හොඳ දෙයකට අපිට යම්කිසි සාධාරණ පිරිවැයක්. මොකද ඒක අසාධාරණ පිරිවැයක් නෙවෙයි. සාධාරණ අපිට පිරිවැයක් දරන්න වෙනවා. මොකද ඒක අපේ අරමුණ ජයග්‍රහණය කිරීම සඳහා ඒ පිරිවැය දරුවාට ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා කවුරු හරි ඔබේ යාළුවෙක් හරි ඔබේ දෙමව්පියෙක් හරි කවුරු හරි කියන්න පුළුවන් ඇයි මෙච්චර ගාණක් වියදම් කරගෙන ඒක මහා විශාල ගාණක් නෙවෙයි. මෙච්චර ගාණක් ඔබ වියදම් කරගෙන යන්නේ ඇයි අහවල් තැන තියෙනවනේ පන්තියකට යන්න ඒක නිකන්නේ කරන්නේ කියලා. ඔව් නිකන් තමයි. හැබැයි බලන්න ඔබ මාස දෙකක් තුනක් ගියාට පස්සේ ඔවුන්ගේ කැපවීම ටික අඩු වෙලා A level ප්‍රතිඵල O level ප්‍රතිඵල අදාවනම් හෙට ඉඳලා ඔවුන් කතා කරන්නේ ආයේ AT ගැන නෙවෙයි වෙන දෙයක් ගැන. ඒක නිසා අපි මේක ගැන ඔබට අවවාද කරනවා. මේ ගැන ඔබ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න කියන ඉල්ලීම අපි ඔබගෙන් කරනවා. ඉතින් අපිට එතනින් එහා අපිට ඔබට දෙයක් කරන්න බෑ. අපි අප කෙරෙහි එන ළමයි සම්බන්ධයෙන් අපි සම්පූර්ණ වගකීම අනිවාර්යෙන්ම බාර ගන්න. දැන් අපේ ළඟට එන ඔබ අනිවාර්යෙන්ම පොඩ්ඩක් අපේ ප්‍රතිඵල ගැන හොයලා බලන්න. අපේ ප්‍රතිඵල ගැන හොයලා බලන්න. දැන් මම ගත්තොත් එහෙම ඔබට විෂයන් දෙකකින් සම්බන්ධ වෙනවා. විෂයන් දෙකකින් සම්බන්ධ වෙනවා. ඉතින් ගොඩක් පහුගිය කාලේ අපේ ගත්ත ළමයි ගත්තොත් එහෙම විෂයන් හතරට ඒක අතිමහත් බහුතරේනේ අපි එක කිව්වොත් අසාධාරණයි. විෂයන් හතරට ගිණුම්කරණය ගත්තත් ආර්ථික විද්‍යාව ගත්තත් ව්‍යාපාර පරිසරය ගත්තත් නේ අනිත් විෂයක් තිබ්බ ගණිතය කියලා ඒ සාමාර්ථ හතරකින් පාස් වෙච්ච තාමත්ම හොඳ දක්ෂ දරුවෝ ඉන්නවා. උන් හොද්දට ඊ타මත්ම දෙවෙනි අධ්‍යයන සම්පූර්ණ කරගෙන යනවා. උන් අනිවාර්යෙන් තුන්වෙනි අධ්‍යයන සම්පූර්ණ කරගයි. අනිවාර්යෙන් A level වලට කලින් A level වලට කලින් උන් ඒක සම්පූර්ණ කරගත්තා කියන උන්ගේ ජීවිතයේ ලොකු ජයග්‍රහණයක්. දැන් මං කියලා දෙන්න යන්නේ කොහොමද ඔබ A level වලට මේක ඩිරෙක්ට් සම්බන්ධ වෙන හැටි. මොකද ඒක ඔබ අනිවාර්යෙන් වැදගත්. ඔබ හිතන්න ඔබ AAT පළවෙනි අධ්‍යයන. ඔබ AAT දෙවෙනි අධ්‍යයන. ඔබ AAT තුන්වෙනි අධ්‍යයන සාර්ථකව ඉවර කළා කියලා. ප්‍රායෝගික පුහුණුව කරේ නැහැ. මොකද A level කරන ගමන් කරන්න බෑ. තාම ඔබ ශිෂ්‍යයෙක් පූර්ණ කාලීන ශිෂ්‍යයෙක් නිසා. කරා කියලා. ඔබගේ A level වල සිලබස් එක A level වල සිලබස් එකයි accounting සිලබස් එක fully covered. ආයේ කතා දෙකක් නැහැ. අනිවාර්යෙන් සක්සු දක්ෂේ පැහැදිලි. අවුරුදු එකමාරකින් ඔය මං කියන්නේ A level වල accounting syllabus එකත් ඉවර වෙලා තව ඊට එහා පැත්තේ කොටසකුත් ඔබ ඉගෙන ගන්නවා. ඒ කියන්නේ ඔබ accounting කියන එක දිහා දකින්නේ A level paper එක දිහා දකින්නේ උඩ ඉඳලා. මොකද A level paper එකට වඩා දැනුමක් ඔබ අරගෙන තියෙන accounting සම්බන්ධ. හිතන්න ඔබ සමහර විට අපි හිතන්නකෝ AT අධ්‍යයන දෙකක් ඉවර කළා කියලා. ඔබගේ ව්‍යාපාර අධ්‍යයනය කියලා කියන පේපර් එක සබ්ජෙක්ට් එක දෙකක් ඉවර කරපුවාම අධ්‍යයන දෙකක් ඉවර කරපුවාම ව්‍යාපාර අධ්‍යයනය කියලා කියන එක ඔබ හදාරලා ඉවරයි. ඒ කියන්නේ අවුරුද්දයි. ඔබ හිතන්න පළවෙනි අධ්‍යයන ඉවර කළා කියලා. ආර්ථික විද්‍යාව පළවෙනි අධ්‍යයන ඉවර කරා නම් ඔබ ඉකෝන් වල බොහෝ සෙයින් 60ක් 50ත් 60ත් අතර ප්‍රමාණයක් ඉවරයි. දැන් ඔබ කල්පනා කරන්න මාස 6ක් කරපුවාම කොච්චර ඉවරයිද? අවුරුද්දක් කළොත් එහෙම කොච්චර ඉවරයිද? ඔබ එහෙනම් අවුරුදු එකමාරක් ෆුල් කෝස් එකම ඉවර කරොත් ඇත්තටම ඔබ A level පන්තියේ ඉන්න තැන ඔබට හිතා ගන්න පුළුවන්. ඔබ ඉන්න තැන හිතා ගන්න පුළුවන්. සමහරලාට ඔබට A level කරන්න හිතුනොත් අවුරුද්දකින් සමහරලාට ඔබට මේක A level කරන්න තරම් ඔබට සුදුසුකමක් AAT වලින් ලැබෙනවා. දැන් කල්පනා කරන්න ඔබ අවුරුද්දක් A level ඒක කියන්නේ A level පන්තියේ අවුරුදු දෙකක් ගිහිල්ලා ඉගෙන ගන්න ටික තමයි අපි මෙතන මාස 6න් අවුරුද්දෙන් ඔබට උගන්වන්නේ. ඒ කියන්නේ ඔබ අවුරුද්දක් අපිත් එක්ක හිටියොත් එහෙම මාස 6 කෑලි දෙකක් අපිත් එක්ක හිටියොත් එහෙම
අනිවාර්යෙන් A level පන්ති අවුරුදු 2ක් කරන වැඩේ ඔබට කරන්න පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට අවශ්‍ය නම් ඔබට මම ඒකයි කිව්වේ අවුරුද්දකින් ඔබට A level කරන්න හිතුණත් සමහර වෙලාවල් වලදී ඔබට කරන්න පුළුවන්කම තියෙනවා. ඒක සම්පූර්ණයෙන් ඒ සාමාර්ථ තුනක් ගන්න නෙවෙයි ඔබට සමහර ලාට පාස් වීමේ හැකියාව තියෙනවා. right. දැන් තව කාරණයක් ඔබත් එක්ක මම සාකච්ඡා කරනවා. මොකක්ද? දැන් අපි මේ AAT කරගෙන යනකොට ඔබ මේ සඳහා පොඩි මානසික සූදානමක් නම් තියෙන්නට ඕන. මොකද්ද මේ මානසික සූදානම කියලා කියන්නේ? පළවෙනි එක තමයි මානසික සූදානම කියන්නේ දැන් මම කියවනේ මේක මේ ඇකඩමික් නෙවෙයි කියලා. මේක ටිකක් වෘත්තිමය ස්වභාවයක් ගන්නා වූ නිසා ඔබ අපිත් එක්ක සම්බන්ධ වීමේදී පන්ති වලට සහභාගී වීමේදී ඒක අඛණ්ඩව කරන එක තමයි ඉතාමත්ම වටින්නේ. මොකද එක දවසක් එනවා ඊළඟ දවසේ ඉන්නේ නැහැ. ඊළඟ දවස් දෙකක් එනවා ඊළඟ දවසේ ඉන්නේ නැහැ. මොකද අපි බැඳිලා ඉන්නවා ඔබත් එක්ක වගේම ඔබේ දෙමව්පියත් එක්කත් ඔබට සාධාරණ සේවාවක් සැලසීම සඳහා. අපි පෞද්ගලිකව මේ සේවාව සපයනවා වුණත් ඔබෙන් අය කරන මුදලට අපි මොකද අපි කරන ගනුදෙනුව වෙන මේ පොල් ගෙඩියක් විකුණන එකවත් වෙන දෙයක් විකුණන එකවත් නෙවෙයි හාල් කිලෝ එකක්. මොකද අපි අධ්‍යාපනයත් එක්ක ගනුදෙනුවක් කරන්නේ. ඒ නිසා අපිට ඔබට යුතුයකමක් තියෙනවා ඔබ ගෙවන මුදලට ඔබ බලාපොරොත්තු වෙන සේවාවට එහා ගිය දැනුමක් ඔබට ලබා දෙන්න. ඒක නිසා ඔබෙත් යුතුයකමක් තියෙනවා ඔබ අනිවාර්යයෙන්ම මේ පාඨමාලාව පුරාවට හරියට සම්බන්ධ මේ කතා කරන මගෙන් ඉගෙන ගත්ත ආර්ථික විද්‍යාව හරි ව්‍යාපාර පරිසරය හරි ඉගෙන ගත්ත කවුරු හරි ඉන්නවා නම් අහලා බලන්න අපේ ඉගෙනීම් රටාව අපි උගන්වලා තියෙන විදිහ ඔවුන් ගත්ත ප්‍රතිඵලය අපි මේ කතා කරන්නේ කැමරාව ඉස්සරහට ඇවිල්ලා ලයිව් කතා කරන්නේ රටේම අපි ඉගෙන ගත්ත අපෙන් ඉන්න ළමයි. ඒ නිසා ඔබේ අසල්වැසියෙක් ඉන්න පුළුවන් අහලා බලන්න. ඔබේ පන්තියේ තව ඉස්කෝලේ ගිය අයියා කෙනෙක් අක්කා කෙනෙක් ඉන්න පුළුවන්. අහලා බලන්න මෙන්න මෙහෙම කෙනෙක් මෙහෙම කිව්වා මේ ඇත්තද? අපි ඍජු අභියෝග කරනවා කිසිම ගැටලුවක් නෑ අපේ ඉගෙනීම් සම්බන්ධ. ඒක නිසා ඔබේ කැපකිරීමත් අනිවාර්යෙන් තියෙනවා. ඔබේ දෙමව්පියන්ගේ කැපකිරීම අනිවාර්යෙන් තියෙන්නට ඕන. ඒ නිසා මේ කැපකිරීම සම්බන්ධයෙන් යම්කිසි සාධාරණ කැපකිරීමක් මේකේ තියෙන්නට ඕන. අපි ඔබට කියන්නේ නැහැ මුළු පැය 24ම පොතේ ඉන්න කියලා. නමුත් පොඩි සාධාරණ කැපකිරීමක් ඔබගෙන් අපි අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා. දෙවැනි එක. ඔබ ඒටි පාඨමාලාව තුල ඔබ මේක සාර්ථකව නිම කරන්න නම් ඔබට තව වැදගත් දෙයක් තියෙනවා. මොකද්ද? අපි අර O level වල කලා වගේ නෙවෙයි අපි කිසියම් ආකාරයකට අපේ දැනුම කියලා කියන එක අපි අධීර 4කින් තමයි සාමාන්‍යයෙන් ගන්න. මොකද්ද අධීර 4? එක දැනුම මට්ටම, දෙවෙනි එක අවබෝධ මට්ටම, තුන්වෙනි එක භාවිත මට්ටම සහ විශ්ලේෂණාත්මක මට්ටම. මොකද්ද මේ දැනුම, අවබෝධය, භාවිතය සහ විශ්ලේෂණය? මේක ගැන අපි පොඩ්ඩක් දැනුවත් වෙන්නට ඕන. මම මේ පොදු මහත් සමාජයටම කියන්නේ මේ පණිවිඩය කාට හරි තව කෙනෙකුට දෙන්න. මේක A level කරනකොටත් වැදගත් වෙයි. මේක අනිත් ඕනෑම විභාගයක් කරනකොට ඔබට ඉතාමත්ම වැදගත් වෙයි. මොකද්ද මේ කතාව? දැනුම කියන්නේ මොකද්ද? දැනුම මට්ටම කියන්නේ මොකද්ද? කෙනෙකුගේ දැනුම කියලා කියන්නේ දන්න ප්‍රමාණය. දන්නවා කියලා කියන්නේ කොහොමද? එක්කෝ පොතක් කියවලා දැනගන්න පුළුවන්. කෙනෙකුගෙන් අහලා දැනගන්න පුළුවන්. මේ විදිහට අපිට අත්දැකීමෙන් දැනගන්න පුළුවන්. දන්නවා කියලා කියන ඒවා අපිට මතකයෙන් තියාගන්න පුළුවන්. මේ වගේ මේ දන්නවා කියලා කියන දැනුම දැන්නා වූ ප්‍රමාණය උරගා බලන්න නම් අපෙන් අහන ප්‍රශ්න බොහෝම සරල සාමාන්‍ය ප්‍රශ්න. උදාහරණයක් කිව්වොත් අපි ඉතිහාසය බලන්නකො දන්නවද කියලා ටෙස්ට් කරනවා. දැනුම. මොකක් හරි විහාරයක් කරුවේ කවුද? රජතුමා. දැනුම, මතකය. මේ දැනගන්න තමයි අපි ගොඩක් වෙලාවට පාඩම් කරන්නේ කටපාඩම් කරන්නේ. මතක තියාගන්න වෘත්තීය විභාගවල දැනුම කියලා කියන එකට තියෙන ඉඩ ප්‍රස්තාව හරි අඩුයි. දැනුම ආශ්‍රිතව ලැබෙන ප්‍රශ්න වලට තියෙන ලකුණු හා ඉඩ හරි අඩුයි. අපිට වැදගත් වෙන්නේ දරුවනේ
එතනින් පොඩ්ඩක් එහාට ගිය අවබෝධය. අවබෝධ කරගෙන ඉන්නවා කියලා කියන්නේ මොකක්ද? යමක් දැනගත්තට වැඩක් නැහැ දරුවනේ. අහලා තිබ්බට වැඩක් නැහැ. ඒක අවබෝධ වෙලා නැත්තම්. අපි ඕන තරම් ඔය ධර්මයේදී එහෙම ඕනෝක ඉතාමත්ම වැදගත් විදිහට කියනවා. ධර්මය අවබෝධ කරගන්න කියලා කියන්නේ. ධර්මය දැනගන්න කියන්නේ නැහැනේ. දැන් සමහර අයට ඔය සමහර ආගම්වල තියෙන ඒක කියන්නේ අපි හිතමුකෝ බෞද්ධ ආගමේ කියලා. සූත්‍ර කටපාඩම්, ගාථා කටපාඩම්. හැබැයි අහුවොත් මොකද්ද ඔකෙන් කියවෙන්නේ කියලා අවබෝධය නැහැ. අවබෝධය තියෙනවා නම් මෙහෙම වෙන්නත් විදිහක් නැහැ. දැන් බලන්න අවබෝධයේ වෙනස. ඔබ දන්නවා හැබැයි ඕක අවබෝධ වෙලා නැහැ. ඒ නැති නිසා මොකද වෙලා තියෙන්නේ? ඔබ දැනුම අරන් එන්නේ කටපාඩමින්. බලන්න අවබෝධය නැති වුණාට පස්සේ දැනුම තියාගන්න වෙන්නේ එන්න කටපාඩමින් මහන්සියෙන් අමතරව වෙහසක් දරලා. එහෙනම් අපේ උත්සාහය අපේ ඉගෙනීම් රටාව තියෙන්නේ අවබෝධයට ලක් කිරීම. ඊළඟ එක තමයි දරුවනේ ඔන්න වැදගත් වෙන එක. AAT ඇයි අපි කරන්නේ? රැකියාවක් කරන්න. එහෙනම් අපි ගන්න දැනුම ඔබ භාවිතා කරන්නේ කොහොමද කියලා අපි උගන්වන්නට ඕන. දැන් මේ සමන්ස ඔයාලත් එක්ක කතා කරાવી ගිනුම් කරණය. ඔබ O level වල කරලා ඇති සමහර වෙලාවල් වලදී බැංකු සැසඳුම. හැබැයි බැංකු සැසඳුම ප්‍රායෝගිකව භාවිතා කරන්නේ කොයි අවස්ථාවේදීද? බැංකු සැසඳුමෙන් මොනවද වෙන්නේ? අපි හිතනවාට වඩා ගැඹුරු දෙයක් බැංකු සැසඳුමේ තියෙනවා නේද කියලා අන්න දැනගන්න පුළුවන් ඔයාට ඒ ටික. සමන්ස හරි ලස්සනට කියලා දෙයියෝ. මොකද ඔයා හිතාගෙන ඉන්නේ බැංකු සැසඳුම හදන්නේ මොකටද? අර දෙක හර පැත්තට බැර පැත්ත බැලුවා. මේ චෙක් ඉදිරිපත් වෙලා නැද්ද? මේ චෙක් නිෂ්කාශනය වෙලා නැද්ද? ඔය ටික කියලා බැලුවා. අපි ටිකක් එකතු කරා, ටිකක් අඩු කළා. හරි බැලන්ස් වුණා. වැඩේ හරි. නෑ. ප්‍රායෝගිකව බැංකු සැසඳුම කියලා කියන්නේ ඉතාමත්ම වැදගත් දෙයක්. ඉතාමත්ම වැදගත් දෙයක්. අපි එහෙනම් භාවිතා කරන්නේ කොයි විදිහටද මේක? අන්න දැනුම භාවිතා කරන විදිය. කොයි විදිහටද මේක? අන්න ඕක තමයි අපි දැනුම කියලා කියන එක රැකියා පරිසරයට අනුගත කරන හැටි. ඒක නිසා අපි නිකන් අර අපි ඉගෙන ගන්න අර සාමාන්‍ය ඇකඩමික් කියලා කියන එක අන්න වෘත්තීය සුදුසුකමක් බවට පත් වෙද්දී මේ භාවිතය කියලා කියන එක ඉතාමත්ම වැදගත්. ඒක නිසා දරුවනේ ඔබට මේ AAT හැදෑරීමේදී ඔබ දන්නා වූ දැනුම භාවිතා කරන්නේ කොහොමද කියන එක අපිට ඉතාමත්ම වැදගත්. දැන් අපි O level වල කතා කළා, පහළ පන්ති වල කතා කළා වර්ගඵලය කියලා එකක්. දැන් වර්ගඵලය භාවිතා කරන්නේ කවුද? මේසෙන් පාස් වුනේ. අපි භාවිතා කරනවද? නෑ. හැබැයි අපිට කියලා තියෙනවා ඉස්කෝල වලදී වර්ගඵලය වටිනවා මේ ගොඩනැගිලි ඉදිකිරීමේදී කියලා. අපිට ඉච්චර අවබෝධයක් නෑ. හැබැයි බලන්න වර්ගඵලය කොච්චර භාවිතා කරනවද කියලා ගොඩනැගිලි ඉදිකිරීමේදී, ඉදිකිරීම කර්මාන්තයේදී. මේ හරි හමං විදියට O level පාස් වෙලා නැති මිනිස්සයා ඒ දැනුම භාවිතා කරනවා තමන්ගේ රැකියාවක්. අන්න දැනුම භාවිතය. අපි විශ්ලේෂණය ගැන කතා නොකරමු. ඒක ටිකක් එහාට ගිය කතාවක්. නමුත් අපි හොඳට තේරුම් ගන්න ඕන අපේ රැකියා ජීවිතයට අපි කොහොමද මේ දැනුම පාවිච්චි කරන්නේ කියන්නේ. ඊළඟට ඔබට මම පොඩි අවවාදයක් දෙනවා. විශේෂ අවවාදයක් දෙනවා. මොකද්ද? ඔබ මේ හැදෑරීමේදී තාමත්ම වැදගත් දෙයක් මේ කතාව මම කියන්නේ මේ ළමයින්ට මම නිතර කියන දෙයක්. අපි ඔබට තේරෙන දෙයට වඩා ඔබට නොතේරෙන දේ ගැන ඔබට තේරෙන්න ඕන. මම කියපු දේ ආයෙ හොඳට තේරුම් ගන්න. ඔබට තේරෙනවා කියනවට වඩා ඔබට යමක් නොතේරෙනවා නම් අන්න ඒක ඔබට තේරෙනවා නම් ඒක තමයි ඔබේ ජයග්‍රහණය. මොකද මම මේක කියන්නේ එක්තරා දියණියක් මේ ආයතනයට ආවා. ඇය කරලා තිබ්බේ A level වලට maths. මෙයා හොඳ කතාවක් මයිත් එක්ක කිව්වා. මේක සත්‍ය කතාවක්, ප්‍රබන්ධයක් නෙවෙයි. මෙයා මට කියනවා මට ඔඩිටින් තේරෙන්නේ නැහැ කිව්වා. එයා maths නේ කරලා තිබ්බේ A level වලට. මට ඔඩිටින් නම් තේරෙන්නේ නැහැ කිව්වා. මං කිව්වා ඔයාට තේරෙන්නේ නැහැ කියන එක ඔයාට තේරෙනවා කියන්නෙම ඔයාට වැඩේ තේරිලා තියෙන්නේ කිව්වා. ඔයාලා විශ්වාස කරන්න අද වෙනකොට ඇය වරලත් ගණකාධිකරණේ AAT නෙවෙයි වරලත් ගණකාධිකරණේ මං හිතන්නේ තව සබ්ජෙක්ට් එකක් නැත්නම් දෙකක් ඉතුරු වෙලා සමහර වෙලාවට අවසන් කරලත් ඇති. දැන් බලන්න කතාව මොකද්ද මේ?
ඔබට තේරෙනවා කියන එකට වඩා ඔබට වටිනවා මට මේක තේරෙන්නේ නැහැ කියන එක. මොකද තේරෙන්නේ නැහැ කියන එක ඔබ තියාගෙන තේරෙනවා නම් තමයි ඔබ අධ්‍යයනය කරන්න තව පෙළඹෙන්නේ. හැබැයි නිකන් කවුරු හරි කියනවනම් රයිට් සර් මට තේරුණා කියලා. ඔබට නොතේරුණ බව ඇත්තටම තේරෙන්නේ විභාග ප්‍රශ්න පත්‍රය අතර ගත්තාම තමයි අනේ මට මේක තේරිලා නැහැ. දරුවනේ මේක තේරුම් ගන්න. ඔබට තේරුණ ටික ඔබට තේරුණා නම් යමක් ඔබට ප්‍රශ්න ඕනෑම ප්‍රශ්නයකට ඕන විදිහට උත්තර ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. ඔබට යමකට ප්‍රශ්නයකට උත්තර ලියා ගන්න බෑ කියලා කියන්නේ ඇත්තටම ඔබට තේරිලා නැහැ. හැබැයි ඔබට නිකන් උඩ මනසින් තේරෙනවා හිතාගෙන ඉන්නවා රයිට් මට මේ වැඩේ තේරුණා කියලා. හැබැයි මම නැවත මේක අවවාදය කියනවා. මොකද්ද? තේරෙන දෙයට වඩා වැදගත් ඔබට නොතේරෙන බව තේරුම් ගන්න පුළුවන් නම් ඔබේ අධ්‍යාපන චාරිකාව ඉතාමත්ම සාර්ථකයි. අනිත් එක තමයි මම ඔබට දෙන අවවාදය. පුළුවන් තරම් මේ ගන්න දැනුම තව කෙනෙකුට කියලා දෙන්න ඔබට ලැබෙන දැනුම තමයි ඉතුරු වෙන දේ තමයි වැඩි වෙන දේ තමයි දැනුම. ඒ නිසා ඔබේ යාළුවන්ට මේ පණිවිඩය දෙන්න. යාළුවන්ට අපිත් එක්ක සම්බන්ධ කරන්න. ඒකෙන් අදහස් කරන්නේ වැඩි වැඩියෙන් ආවොත් අපිට වැඩි වැඩියෙන් හොඳයි කියන එක නෙවෙයි. අනිවාර්යෙන් හොඳ තැනකට යාළුවෝ සම්බන්ධ කරන්න. IAS ආයතනයට සම්බන්ධ කරන්න. මේ පණිවිඩය දෙන්න. අපිත් එක්ක වැඩ කරන්න කියන්නේ. එන්න කියන්නේ. හරි? අපේ පන්තිය ආරම්භ කරනවා. ආරම්භ කරන දවසේම විශේෂ වැදගත් දෙයක් තියෙනවා. පළවෙනි සම්මන්ත්‍රණය පළවෙනි දවස ඕනෑම පාඩමක පළවෙනි දවස ඕනෑම විෂයක් පටන් ගන්න පළවෙනි දවස ඉතාමත්ම ඔබට වැදගත් වෙයි. ඒක නිසා හොඳට මතක තියාගන්න. ඔබගේ පළවෙනි දවස මිස් කරන්න එපා. ඔබේ පළවෙනි දවස කියලා කියන්නේ ඉතාමත්ම වැදගත් නේ. අපිට ඒක මතක හිටින දවසක් වෙයි. අනිවාර්යෙන්. ඔබට සමහර වෙලාවල් වලදී ඉස්කෝලේ ගිය පළවෙනි දවස මතකයි. නේ. ඒ ලෙවල් පන්තියට පළවෙනියට ගිය දවස මතකයි. පළවෙනියට රැකියාවට ගිය දවස මතකයි. බලන්නක ඒක නැවුම්. ඒක අලුත්. ඒකේ ජවය හරි වැඩි. ඒකේ ගැඹුර හරි වැඩි. ඒකේ බර හරි වැඩි. ඒක නිසා ඔබ තේරුම් ගන්න අනිවාර්යයෙන්ම AAT කියන්නේ වටින දෙයක්. ආයේ ඒකේ දෙකක් නැහැ කතාවේ. තාමත්ම වටින දෙයක්. ඔබ අනාගතේ මොන තලයේ මොන ඇකඩමික් න්‍යායාත්මක සුදුසුකම් ගත්තත් ඕක නිකම් මොට ආයුධ විතරයි. හැබැයි යෝගෙන් වැඩක් ගන්න නම් ඕක දිලිසෙන ආයුධයක් කරගන්න නම් ඕකෙන් ඉපයීමක් කරන්න නම් අනාගතේ ඔබ ලස්සනට ජීවත් වෙන්න ඕන නම් ඔබ අනිවාර්යයෙන්ම ඔබේ වෘත්තීය ගමන් මගේ AAT කියන්නේ හොඳ අඩිතාලම. ඔබ කැමති ලස්සන වාහනයක යන්න. ඔබ කැමති ලස්සනට ඇඳලා පැළඳලා ඉන්න. ඔබ කැමති ඔබ හිතන පතන විදිහට ජීවත් වෙන්න. ඔබ කැමති තවත් රටකට ගිහින් ඉවරලා හොඳ රැකියාවක් කරමින් ජීවත් වෙන්න. මේ හැම දෙයකම ඔබට න්‍යායාත්මක අධ්‍යාපනය කියලා කියන එකෙන් ලබා දෙන සවියට වඩා ඔබට එහා ගිය ඊ타ත්ම පිටුවහලක් ලොකු සවියක් ලොකු බලපෑමක් මේ වෘත්තීය අධ්‍යාපනය හරහා වෙනවා. ඒ කියන්නේ AAT විශේෂයෙන් මේකට ඔබට පහසුවෙන් අඩු පිරිවැයකින් අඩු කාලෙකින් අනාගත වෘත්තීය අධ්‍යාපන වලට හොඳ පදනමක් සපයමින් ඒ සඳහා වන හොඳ පාඨමාලාවක් අනිවාර්යයෙන්ම ඔබට මේක හොඳ පිටුවහලක් වේවි. ඉතින් ඒක නිසා දරුවනේ මම ඔයාලත් එක්ක තව ගොඩාක් වෙලා කතා කරන්න යන්නේ නැහැ. සමන්ස බලාගෙන ඉන්න ඔයාලත් එක්ක නිශ්චිත කාලසටහන් කොයි විදිහටද මගෙන් මග හැරුණ මොනවා හරි තියෙනවා නම් ඒ පිළිබඳවත් පොඩ්ඩක් අඩු වැඩි සමන්ස එකතු කරાવી. ඉතින් ඒක නිසා මම ඊ타ත්ම ඔබගෙන් ගෞරවයෙන් ඉල්ලනවා අපිත් එක්ක අපේ සුපැහැදිලි අපේ දේශන රටාවත් එක්ක එකට එකතු වෙන්න. සමන්ස කියලා කියන්නේ මගෙත් ඇත්තටම ගුරුවරයෙක්. ඒක නිසා සමන්සරුත් එකතු වෙලා දේශන කරන්නටත් ලැබීම වාග්යක් විදිහට මම සලකනවා. ඉතින් අද දවසේ තියෙන්නේ ගෝලයයි ගුරයි අතර කතාවක්. ඉතින් මගේ කොටස මම ඔය විදිහට පැහැදිලි කළා. ඉතින් ඒකට මට ඇත්තටම අපිටත් එදා අඩිතාලම සමන්ස දාලා දුන්නා. අපිත් අද දේශකවරු වුණා. ඒ දැනුම අපි පාවිච්චි කළා. අපිත් අද සමාජයේ හොඳට ජීවත් වෙනවා යම් තාක් දුරට. ඒක නිසා මේ ඔබට අනාගතේ ලස්සන ජීවිතයක් ඔබට හොඳ රැකියාවක් කරලා
ජීවිතේ ලස්සනට ගෙවන්නට හොඳ පදනමක් සපයා ගැනීම සඳහා මේ AAT නම් වූ සොඳුරු චාරිකාවත් එක්ක එකතු වෙලා ඒ කටයුතු කරන්න. එතෙන්දී ඔබට හමුවන තාමත්ව වැදගත් සොඳුරු ස්ථානයක් බවට පත් වේවි IAS ආයතනය. ඒ සඳහා සම්බන්ධ වෙන්න. ඔබේ යාළුවන්න කියන්න, එන්න කියන්න. අපිත් එක්ක වැඩ කරමු. දැනුමට එහා ගිය දෙයක් අවබෝධයට එකතු වෙන යමක් ඔබට දෙන්නේ නම් ඒ අනිවාර්යයෙන්ම අපගේ ඇඳුරු මඬුල්ලත් එක්ක එකතු වෙන්න කියලා ගෞරවනීය ආරාධනය කරමින් ඔබට ලබන්නා වූ අලුත් අවුරුද්ද බොහොම හොඳ අලුත් අවුරුද්දක් නිදුක් නිරෝගී අවුරුද්දක් වෙන්න කියලා හොඳ ආරම්භයක් ලැබෙන අලුත් අවුරුද්දක් වෙන්න කියලා ජවය සපිරි අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් සමන්සර්ට මම අවස්ථාව ලබා දෙමින් මම මගේ ගෞරවනීය ආරාධනය කරමින් මම ඔබෙන් අද දවසේ සමුගෙන යනවා. අපි ඉස්සරහට විෂයන් තුලින් හමු වෙමු. අපි සාකච්ඡා කරමු. අපි හමු වෙමු. එතෙක් මම දැන් ඔබෙන් සමුගෙන යනවා. බොහොම ස්තුතියි. මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා අද ආරම්භක සම්මන්ත්‍රණයට පැමිණිච්ච සරත්තානන්ද සර්ට. මොකද මගේ ඉල්ලීම පට නැත්නම් අපේ IAS ආයතනයේ ඉල්ලීම පිට ඇත්තටම රැකියාවට ගිහිල්ලා එන ගමන් තමයි එයා IAS එක තුලදී එක සම්බන්ධ වුණේ. මොකද දරුවන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් ගැන කිව්වා. නේද? ටර්නින් පොයින්ට් එකක් තියෙන ඕනම දරුවෙකුට ඒ ටර්නින් පොයින්ට් එක සමහර විට අද වෙන්න පුළුවන් වාගේ පටන් ගත්ත ජීවිතේ. රයිට්? කිසිම දෙයක් දන්නේ නැතුව ඔයාලා කොච්චර ඉස්සරහින් ඉන්නද කියලා තේරෙන්න නම් මගේ O level ජීවිතයෙන් පස්සේ මම මොනවද කළේ කියලා ඇහුවොත් මට කියන්න පිළිතුරක් නැහැ. හේතුව ඇත්තටම මම O level කළේ A level වලට සුසුකමක් ලබා ගන්න විතරයි. ඉන්නේ එහාට යමක් හිතුවේ නැහැ. A level කරාට පස්සේ තමයි මම යමක් ගැන හිතුවේ. තව මේන් එහාට මම කොහොමද එහාට යන්නේ කියලා. නමුත් දැන් ඕගොල්ලෝ කෙටියෙන් කිව්වොත් මට වඩා සාර්ථකයි. ඒකට හේතුවක් තියෙනවා. මොකද ඔයාට පිටිපස්සෙන් ඉන්න හොඳ මග පෙන්වීමක් කරන හොඳ දෙමාපියෝ. හේතුව මගේ දෙමාපියන්ට වඩා ඉස්සලා කතා කරපු සර්ගේ දෙමාපියන්ට වඩා රයිට් ඔයාගේ දෙමාපියෝ වැඩි අධ්‍යාපනයක් ලැබලා තියෙනවා. එයාලා බලනවා දරුවව අඩුම වයසකින් උඩට මුස්සලා තියන්න. ඒ නිසා තමයි ඔයගොල්ලෝ මේ O level ඉවරලා සති කීපයකට පස්සේ තවත් විභාගයක් බාර ගන්න ඇවිල්ලා තියෙන්නේ. සමහර ළමෙක් ඉන්නවා දැන් මේ වෙනකොට O level කරලා හොඳට විනෝද චාරිකා ගිහිල්ලා හොඳ විනෝදින් ඉන්න ළමයි කට්ටියකුත් ඉන්නවා. රයිට්? ඒ අතරේ තමන් O level පස්සේ කුමක්ද කළ යුත්තේ අධ්‍යාපන කටයුත්තක් කියලා හිතන දරුවෝ කණ්ඩායමකුත් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ විවිධ පැති හොයනවා. එයින් එක පැත්තක් තමයි ලංකාව තුල O level කරපු ගමම්ම දරුවන්ට ලබා ගන්න පුළුවන් ප්‍රධානතම වෘත්තීය සුසුකම AT විභාග සඳහා සූදානම් වීම. රයිට්? එතකොට දැන් අරස AT ගමන් මගේ Tamanට තියෙන වැදගත්කම කතා කළා. මම ආයෙ නැවත වතාවක් වැදගත්කම කතා කරන්න යන්නේ. AT දරුවෙක්ට ක්වොලිෆයිඩ් වුණාට පස්සේ නැත්තම් AT අවසන් කළාට පස්සේ Tamanට ලැබෙනවා රයිට් නිල නාමයක්. ඒක AT ආයතනයෙන් පිරිනමනවා MAT කියලා. මෙන්න මේක ලබා ගැනීම සඳහා තමයි ඔයගොල්ලෝ මේ පැමිණිලා තියෙන්නේ. MAT කියන නිල නාමය ලබා ගැනීම සඳහා. මේ නිල නාමය ලබා දෙන්නේ කවුද? AT ආයතනය. AT ආයතනය කියන්නේ ඔන්න දැන් වරද ගන්න එපා. කවුරු හරි දරුවෙක් AT කරනව නම් right නාරහෙන් පිට තියෙනවා ඉස්සෙල්ලම ලංකාවේ වෘත්ති විභාග ගැන අවබෝධයක් තියනවද? සර් මට ඇහුණා කියනවා ඇකඩමික් එක්සෑම් සහ ප්‍රොෆෙෂනල් එක්සෑම් කියලා වර්ග දෙකක් ගැන කතා කරනවා. ඔයාලා O level විභාගය කළා තාම කරමු පළවෙනි ඇකඩමික් එක්සෑම් එක O level පමණයි. O level විභාගයෙන් පස්සේ ඔයගොල්ලෝ අනාගතයේ තව අවුරුදු දෙකකට පස්සේ ඇකඩමික් එක්සෑම් එකක් කරනවා A level විභාගය.
A level ප්‍රතිඵල මත තමන් ඩිග්‍රී එකක් ගන්නවා ඇකඩමික් එක්සෑම්. නමුත් වර්තමානයේදී ඇකඩමික් එක්සෑම් එකක් පමණක් ලබා ගැනීම ඇකඩමික් එක්සෑම් එකක් පමණක් ලබා ගැනීමෙන් තමන්ට right පුළුවන් වෙයිද රැකියා අවස්ථාවක් ලබා ගැනීම. ඔක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. නේද? O level කරපු හැමෝම රැකියාවක් කරනවද? A level කරපු හැමෝම රැකියාවක් කරනවද? ඩිග්‍රී එක තිබිච්ච හැමෝම රැකියාවක් කරනවද? ප්‍රශ්නයක් නේ. රැකියා විරහිත උපාධිධාරීන් ගැන ඕන තරම් ඔයගොල්ලෝ නිවුස් බලනකොට හම්බෙලා තියෙනවා නේද? ප්‍රශ්නයක්. right? ඇයි ඒ? මොකද ඇකඩමික් එක්සෑම් එකක් කළ පමණින්ම Taman රැකියාවක් ගැනීමේදී වර්තමානයේ ලොකු ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුව අනිවාර්යයෙන්ම දරුවෙක් තමන් ඒ ලෙවලට මොන විෂය ධාරාව කළත් තමන් මොන ඩිග්‍රී එක ගත්තත් තමන්ට අනිවාර්යයෙන්ම වෘත්තීය සුසුකමක් රැකියා අභිමුඛ විභාග එකක් හෝ කීපයක් කරලා තියෙනවා. ප්‍රොෆෙෂනල් එක්සෑම් එකක් හෝ කීපයක් කරලා තියෙනවා. ලංකාවේ කරන්න පුළුවන් වෘත්තීය විභාග මොනවාද? ඔයගොල්ලෝ ආපු විභාගයේ මුලින්ම AT විභාග කරන්න පුළුවන්. මේ තියෙන එක වෘත්තීය විභාගය. දෙවනුවට ශ්‍රී ලංකා වරලත් ජනකාධිකාරී ආයතනයෙන් පවත්වන CA විභාග අපි කියනවා වරලත් ජනකාධිකාරී විභාග කරන්න පුළුවන්. තුන්වෙනුවට තව ආයතනයක් තුන ලංකාවේ CMA ආයතනය CMA ආයතනයෙන් පවත්වන වෘත්තීය විභාග කරන්න පුළුවන්. ඒ වගේම අන්තර්ජාතික වශයෙන් පවත්වන CIMA විභාග කියලා තියෙනවා ලංකාව තුල CIMA විභාග කරන්න පුළුවන්. right? තවත් ACCA විභාග කියලා වර්ගයක් තියෙනවා අන්තර්ජාතික වශයෙන් පවත්වන මේ විභාග කරන්න පුළුවන්. නමුත් O level විභාගයෙන් අවසන් වෙච්ච මොහොතේම Tamanට මේ AT හැර වෙනත් විභාගයන් කිරීමට හැකියාවක් නැහැ. ඒකට හේතුව right මේ තව එක්සෑම් තියෙනවා මම වර්ග කීපයක් තියෙන උදාහරණ වශයෙන් බැංකින් ඉන්ස්ටිටියුට් එක පවත්වන right විභාග තියෙනවා. කලින් නම් ඒක O level කරපු දරුවෙකුටත් කරන්න පුළුවන් වුණා. නමුත් මෑත් එක වෙච්ච වෙනසක් අනුව ඒක කරන්නත් බෑ. දැනට O level විභාගයෙන් කරපු දරුවන්ට කරන්න තියෙන එකම වෘත්තීය සුසුකම තමයි AT විභාග හරහා ගමන් කිරීම. AT විභාග පවත්වන්නේ කවුද? AT ආයතනය. AT ආයතනය කියලා කියන්නේ වෘත්තීය විභාග පවත්වන ආයතනය. නාරායන් පිට තියෙන්නේ. දැන් ඔයා අද ආරම්භක සම්මන්ත්‍රණයට ඇවිල්ලා තියෙන මොන ආයතනයටද? IAS ආයතනයට. IAS ආයතනය ගැන අරස කිව්වා. මේ අවුරුද්දට අවුරුදු 51ක් සම්පූර්ණ වන right ලංකාවේ පළමු ආයතනය වෘත්තීය විභාග වලට පමණක් right ලියාපදිංචි වෙච්ච AT exam chartered විභාග right banking exam CMA විභාග ආදී වශයෙන් ලංකාවේ තියෙන සෑම වෘත්තීය විභාගයකටම ලියාපදිංචි වෙලා තියෙන ලංකාවේ පළවෙනි ආයතනය right එතකොට IAS ආයතනය කියන්නේ ඔයගොල්ලෝ දැනට මේ පන්තියට අද ආරම්භක සම්බන්ධයට පන්ති පැවැත්වීම සඳහා සූදානම් වෙලා තියෙන ආයතනය. අපේ ආයතනයට ආපු ගමන්ම ඔයාට AT විභාගයක් කරන්න බෑ. AT විභාගයක් කරන්න නම් ඔයා ඉස්සෙල්ලම AT ආයතනය ලියාපදිංචි වෙන්න ඕන. මෙන්න මේ O level කරපු ළමයිගේ තාම රිසල්ට්ස් නැතත් අනාගතයේදී ලැබෙන පෙන්ඩින් රිසල්ට්ස් මත right අනාගතයේදී ලැබෙන විභාගයේ ප්‍රතිඵල මත Tamante pending results මත right Tamante AT ආයතනයේ ලියාපදිංචි වෙන්න පුළුවන් right ඒගොල්ලෝ ඔයාලගෙන් ඉල්ලන්නේ O level වැඩ 6ක් සමත් වීම පමණයි right Tamante ලියාපදිංචි වෙන්න පුළුවන් right ලියාපදිංචි වෙලා Tamante මේ විභාග කරගෙන යන්න පුළුවන් right එතන මේ විභාග කරගෙන යන අතරේ වාට
මේ AT ආයතනයෙන් පවත්වන විභාගයන් අධීරයන් තුනක් පැවැත්වෙනවා. විභාග අධීරයන් තුනක් පැවැත්වෙනවා. එකක් අපි කියනවා AT පළමු අධීර, දෙවන අධීරය AT දෙවන අධීර, තුන්වෙනි එක AT තුන්වන අධීරය කියලා අපි AT 1 2 3 කියලා ස්ටේජස් තුනකින් සමන්විත වෙනවා. right මේගොල්ලෝ 2026 ජනවාරි 1 වෙනිදා ඉඳලා නව විෂය නිර්දේශයක් යනවා. 2026 ජනවාරි මාසයේ ඉඳලා නව විෂය නිර්දේශයක් යනවා. ඒ විෂය නිර්දේශයේ පළමු කණ්ඩායම තමයි ඔයගොල්ලෝ. දැන් මීට ඉස්සෙල්ලා තිබිච්ච විෂය නිර්දේශය 2025 ජුලයි වලින් අවසන් වෙනවා. right අවුරුද්දට දෙපාරක් AT ගේ විභාග පැවැත්වෙනවා. එකක් ජූලි විභාගයක් ලෙස, අනිත් එක දෙසැම්බර් විභාග දෙසැම්බර් නෙමෙයි ජනවාරි විභාගයක් ලෙස. right එතකොට 2025 ජූලි විභාගයෙන් මේ AT පළමු දෙවන තුන්වන අධරයේ සම්පූර්ණ පැරණි සිලබස් එක අයින් වෙලා right නව විෂය නිර්දේශයක් ගමන් කරනවා 2026 ජනවාරි ඉඳලා අවුරුදු 5ක් සාමාන්‍ය අවුරුදු 5න් 5ට සිලබස් හඳුනා දීමක් කරනවා. මෙතන ඉඳලා ඉස්සරහට ඕගොල්ලෝ අවුරුදු 5ක් තුල right නව විෂය නිර්දේශයකට ගමන් කරනවා. ඕගොල්ලෝ තමයි පළවෙනි කණ්ඩායම. ඕගොල්ලොන්ට බෑ 2025 ජුනි විභාගයට පෙනී සිටින්න. මොකද ඕගොල්ලොන්ට මේ අප්‍රේල් මැයි ජුනි මේ මාස දෙකක් ඇතුළත තුනක් ඇතුළත ඔයගොල්ලන්ට මේ විභාගෙට සූදානම් වෙන්න බෑ. හරිද? right. එතකොට පළමු කණ්ඩායම ඔයගොල්ලෝ වෙනවා. නා විෂය නිර්දේශයර්ථේ. එතකොට විභාග අධ්‍යයනයන් තුනක් පැවැත්වෙනවා. පළමු දෙවන තුන්වන අධීර කියලා. මේකේ සබ්ජෙක්ට් හතරක් තියෙනවා. මේකේ සබ්ජෙක්ට් හතරක් තියෙනවා. මේකේ සබ්ජෙක්ට් හතරක් තියෙනවා. right. මුළු සබ්ජෙක්ට් හතර වරක් තුන 12කින් යුක්ත වෙනවා. right. මේ විභාගය වසරකට දෙපාරක් පැවැත්වෙන නිසා ඔයගොල්ලන්ට right අවුරුදු එකහමාරක් වගේ ඇතුළත තුල Tamanට මේ විභාගය සම්පූර්ණ කරන්න පුළුවන්. right මේ සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරගන්න පුළුවන් 1 2 3 කියන අධීරයන් තුනේ. ළමයි AT qualified වුණාට පස්සේ දැන් අපි හිතමු ඔයගොල්ලෝ අවුරුදු දෙකක් යනවා A level කරන්නනේ. අවුරුදු දෙකකට පස්සේ තමයි A level තියෙන්නේ. දෙකක් කිව්වත් කොහොමද 2යි මාස 3ක් 4ක් 5ක් 6ක් යනවා. දැන් දරුවෙක් අද පටන් ගන්නවා නම් මේටි අද ඉඳලා අවුරුදු එකමාරකින් Taman ටැලන්ට් එක හදා ගන්නවා නම් අවුරුදු එකමාරකින් Tamanගේ මේ සුසුකම ලබා ගන්න පුළුවන්. ලබා ගත්තන් පස්සේ ළමෙක් නතර වෙන්නේ නැහැ. AT qualified ළමෙක් ඊළඟ මේ AT සුසුකම මත මෙන්න මේ වරලක් ජනකාධිකාරී විභාගයන් සඳහා සූදානම් වෙනවා. ඒකේ අධීරයන් තුනක් තියෙනවා. ඒ අධීරයන් තුනෙන් පළමු අධීර මේ නව විෂය නිර්දේශය යටතේ සම්පූර්ණ මේ AT කම්ප්ලීට් කරපු ළමයෙකුට මේ අධීරයේ තියෙන සබ්ජෙක්ට් හතරක් තියෙන හතර රිලීස් වෙනවා නිදහස් වෙනවා. ඊට පස්සේ චාර්ටර්ඩ් වල යාට දෙවන අධීරේ ඉඳලා ඉස්සරහට යන්න පුළුවන්. කලින් සැරවල O level ළමයි මේ අභියෝගයේ බාරගෙන A level කරන්න ඉස්සෙල්ලා right මෙන්න මේ AT complete කරලා chartered වල දෙවන අධිරත් complete කරපු ළමයි A level කරන්න ඉස්සෙල්ලා. ඒතර එයාගේ ගමන් කරන දුර ගැන ඔයාලට හිතා ගන්න පුළුවන් නේද? එයා සමහරවිට විශ්වවිද්‍යාලයේ යනකොට right විශ්වවිද්‍යාලයේ පළමු වසර අවසන් වෙනකොට එයාට right මේ AET කියන සුදුසුකමයි වරලක් ගණකාධිකාරී වරේක් වෙලා සුදුසුකමයි දෙකම ලබාගෙන ඉවරයි කැම්පස් එකේදී පළමු අධීර අවසන් වෙනවත් එක්ක. ඒ නිසා මේක සෑහෙන්න දුර යන්න පුළුවන්. මේ වෘත්ති විභාගය හරහා Tamanට සෑහෙන්න දුර යන්න පුළුවන් විභාගයක් තමයි මේ AT O level පටන් ගන්න දරුවට. අඩුම කාලයකින් ඉතාමත් ඉහළට යන්න පුළුවන් සුසුකමක් තමයි. අපි තුමු කෙනෙක් ඇත්තටම A level කරනවා නම් ඔයා A level මොන විෂය ධාරාවද කියන එක අදාළත් යන්නේ නැහැ. A level කොමර්ස් කර තෝරගන්න පුළුවන්, ආර්ට් තෝරගන්න පුළුවන්, වෙනත් විෂය ධාරාවක් තෝරගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ.
වෘත්ති විභාගයක සුසුකම right මොකක්ද තමන්ගේ නමට යටින් දාන අකුරු ප්‍රමාණය වැඩි කර ගැනීම. දැන් නම යටින් අකුරු මුකුත් දාන්න බෑනේ නේද? නමට මුලින් අකුරු දුන්නේ ගෙදර දාපු පෙළපතනේ. ඒක නෙමෙයි මේ කියන්නේ. තමන්ගේ නමට යටින් දාන වෘත්ති සුසුකම් අකුරු ටිකක් එකතු කරගන්න. ඒ එකතු කරගන්නකොට පුළුවන් තරම් අඩුම වයසකින් මේක එකතු කරගන්න. right ජොබ් මාකට් එකේ ඔයා ජොබ් හොයන්න යන්න ඕනේ නැහැ. ජොබ් මාකට් එකට ඔයා වට ගහලා ගනි මෙන්න මේ අපේ ආයතනයේ රැකියාවක් තියෙනවා. ඔයා කැමතිද? ඔයාට තියෙන සුසුකම් අනුව අපිට ඒක බදව ගන්න පුළුවන්. right ඒක නිසා right තමන් පුළුවන් තරම් අඩුම වයසකින් නමට යටින් දාන අකුරු ප්‍රමාණය පුළුවන් තරම් එකතු කරගන්න. අඩුම වයසකින්. right මොකද වර්තමානයේ රැකියාව වෙළඳපොළ දිහා බැලුවොත් දැන් ඕලෙවල් කරපුවාම රැකියාවක් ගැන කිව්වහම මේක නිකන් අපබ්‍රාංශයක් වගේ. හරිද? දැන් මේ අපි කතා කරන්නේ අද ඉඳන් ඊළඟ අවුරුද්ද ගැන නෙමෙයි. ඊළඟ අවුරුද්ද ගැන නෙමෙයි. right? තව අවුරුදු 3ක් 4ක් ඇතුළත ළමයා ඉන්න ඕන තැන. තව අවුරුදු 3කට පස්සේ 4කට පස්සේ 5කට පස්සේ ළමයා ඉන්න ඕන තැන. ඒ නිසා තමන්ට පුළුවන් තරම් අඩුම වයසකින් සුදුකම් එකතු කරගත්තොත් ජොබ් මාකට් එකේ ඔයගොල්ලෝ හිතන්නේත් නැති right ස්ථාවර භාවයක් අඩුම වයසකින් ලැබේ. අපිට එහෙම කාලයක් තිබුණේ නැහැ. දැනුවත් කිරීමකට කවුරුත් හිටියේ නැහැ. අපිම උත්සාහ කරලා right ගමන් කරපු දුරක් තමයි අපිට තියෙන්නේ. ඒ නිසා ඔයාට ඊට වඩා කණ්ඩායමක් ඉන්නවා. තමන්ගේ දෙමාපියෝ ඉන්නවා. පස්සෙන් ඇවිල්ලා තල්ලු කරන්න. ඔයා ඉගෙන ගන්නවා නම් එයා ඕනම වෙලාවක ඔයාව කැමති ඕනම ඉගෙන ගැනීමක් සඳහා යොමු කරන්න කැමති. මම හිතන්නේ දෙමාපියොත් අදහන් ඉන්නවා නේද? අපි හිතමු අම්මගේ බල කිරීම නිසා තාත්තගේ බල කිරීම නිසා දැන් අද මේ පන්තියේ ලයිව් ක්ලාස් එකට සම්බන්ධ වුණා. නමුත් ඔයා AT පළමු අධීර සමත් වුණාට පස්සේ right අම්මා අහන්නේ නැහැ දෙවන අධීර ගන්නවද නැද්ද කියලා. ඔයා කැමැත්තෙන්ම දෙවන අධීර ගන්නවා. අම්මා බෑ කියන්නේ නැහැ තාත්තා බෑ කියන්නේත් නැහැ. දෙවන අධීරත් කල්ලේ වුණාට පස්සේ ඔයා කැමැත්තෙන්ම තුන්වෙනි අධීරට යනවා. මොකද මේ විභාගයන් වල තියෙන ලක්ෂණය තමයි දැන් මම කියපු කතාව කවදාද දවසක මතක් වීවි. මොකද්ද? නමට යටින් දාන අකුරු පුළුවන් තරම් අඩු වයසකින් එක්ස්ප්‍රෙස් කිරීම. right නමට යටින් දාන අකුරු පුළුවන් තරම් අඩු වයසකින් එක්ස්ප්‍රෙස් කිරීම. එතකොට එයා බැලුව සර් දීපු ටැලන්ට් එක මම බාරගත්තා. ඔන්න ගිය මාර්තු ඔය වගේම O level කරපු කණ්ඩායම ගිය සැරේ O level කරපු කණ්ඩායම මාර්තු විභාගෙට ගියා. right ගිය සතියේ රිසල්ට් ආවා. මට ගොඩාක් රිසල්ට්ස් දාලා තිබුණා. right සබ්ජෙක්ට් 4යි. සබ්ජෙක්ට් 4ට ඒ 4 ගත්තා ළමයි ගොඩක් ඉන්නේ. අපි IAS ආයතනය තුලින් මේ ඉගෙන ගන්න. right එතකොට ඒ හැම දරුවෙම මම දැක්ක 82 එකත් වාල්ලා ඉන්නේ. right අනේ සර් 80 හරි අමාරුයි කියාගෙන වාඩි වෙච්ච ළමයි දැන් 2 එකෙත් ඉන්නේ. ඒ කියන්නේ මොකද්ද? මේක මාර ආසාවක් ඇති වෙනවා. right යාළුවව අභිභවා ඊළඟ අදිරියට යන්නේ කොහොමද කියන එක තමයි මෙතන ටැලන්ට් එක හදාගන්නේ. right අනිත් ළමයින්ට වඩා මම කොහොමද ඉක්මනට ක්වොලිෆයිඩ් වෙන්නේ කියන ටැලන්ට් එකක් තමයි හදාගන්නේ. හරිද? ඒ නිසා දැනට O level කරපු දරුවන්ට ලොකු දැනීමක් නැහැ. අම්මලා තාත්තලා තමයි ඇත්තටම මග පෙන්වීම කරන්න. A level විෂය ධාරාවන් තෝරා ගැනීමේදී Tamanට ඕන විෂය ධාරාවක් තෝරගන්න. නමුත් නිතරම හැමතිස්සෙම විෂය ධාරාවන් තෝරා ගැනීමේදී A level ට මම සම්බන්ධ නැතත් IAS ආයතනය A level ට සම්බන්ධ නැතත් අපි ජොබ් මාකට් එකේ දකින දෙයක් තියෙනවා. A level ට සුදුසුකම A level විෂය ධාරාවන් තෝරා ගැනීමේදී රැකියා අභිමුඛ විෂය ධාරාවන් තෝරාගත යුතුයි. නැත්නම් කවදා හරි දවසක තමන් A level ට මේ විෂය ධාරාව තෝරා ගැනීම තමන්ට පස්සේ දවසක දුක් වෙන්න වේවි. ඇයි අපි මේ විෂය ධාරාව තෝරාගත්තේ කියලා. ඒ නිසා මම විෂය ධාරාවන් ගැන මෙතන කියන්නේ A level ට right. එතකොට කවදාකවත් රැකියාව වෙළඳපොලේ රැකියා නොමැති වෙන අවස්ථාවක් තමයි ව්‍යාපාර සංවිධාන තුලින් ඇති වෙන රැකියාව. right. දැන් උදාහරණයක් ගත්තොත් මේ AT වලින් ක්වොලිෆයිඩ් වෙන්නේ AT accountant කෙනෙක්. right එහෙම නැත්නම් බදු taxeeru කරුවෙක් ආදායම් බදු taxeeru කරුවෙක් නැත්නම් විගණකවරයෙක් නැත්නම් කළමනාකරුවෙක් ඒ වගේ පෝස්ට් එකක් තමයි. එතකොට ඒව ව්‍යාපාරات එක්ක සම්බන්ධ වෙච්ච දේවල්. ලෝකේ ව්‍යාපාර කවදාකවත් නැති වෙන දේවල් නෙමෙයි.
කුඩා ව්‍යාපාර මහා පරිමාණ සමාගම් බවට පරිවර්තනය වෙනවා වර්තමානයේ. එතකොට අපි නිතරම රැකියාව වෙළඳපොළේදී රැඳී සිටින්න ඕන රයිට් රැකියා අභිමුඛ විභාගයක් කරනවා. ඒ නිසා තමන් මේ කෝස් එක පුළුවන් තරම් ඉක්මනින් ඉවර කරන්න. ඉවර කරලා පයින්න චාර්ටර්ඩ් වලට රයිට් මේ දෙකම කම්පීට් කරා කියන්නේ මේව ඔටෝමැටිකලි සල්ලි තියෙන දවසක මුදල් ගෙවලා ලබා ගන්න පුළුවන්. සල්ලි තියෙන දවසක මුදල් ගෙවුවොත් මේ ක්වොලිෆිකේෂන් එක නිකම්ම ලැබෙනවා. ওই නමට යටින් අකුරු ගොඩක් අදාගෙන ඉන්නේ සමහර. සමහර කෝසස් කරන් පස්සේ තව කෝසස් වල තියෙන සබ්ජෙක්ට් රිලීස් වෙනවා. ස්ටේජස් රිලීස් වෙනවා. රයිට් එතනින් ඔයාලට පුළුවන් රයිට් ක්වොලිෆිකේෂන් ගොඩක් එක්ස්ප්‍රෙස් කරන්න. ක්වොලිෆිකේෂන් ගොඩක් එක්ස්ප්‍රෙස් කරන්න පුළුවන්. සමහර යුනිවර්සිටි වල ඩිග්‍රීස් කරන්න පුළුවන්. රයිට් තමන් කැම්පස් යන්න හිතාගත්තේ නැහැ. නමුත් කැම්පස් එක ඩිග්‍රී එකක් කරන්න පුළුවන්. මේ සුසුකම් එකතු කරගන්න. හරිද? අනිත් එක A level කරනවා නම් දරුවේ අනාගතයේ වල කර A level වලට සුසුකම් ලබන්නේ නේද? අනිවාර්යයෙන්ම තමන්ගේ අභිප්‍රායක් ඇති කරගන්න ඕන. මම අනිවාර්යයෙන්ම A level කරන්න එක විනෝදෙට නෙමෙයි අනිවාර්යයෙන්ම කවදාවත් දවසක ඩිග්‍රී එකක් ගන්න. ඒ අදිෂ්ඨානෙ නැතුව A level කරන්න එපා. මොකද වර්තමානයේ අපි දකිනවා රැකියාව වෙළඳපොලේ කොච්චර තරංකාරීත්වයක් තියෙනවද කියලා. ඒ තරංකාරීත්වයේදී ඒ තරගයට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ හොඳම අධ්‍යාපන මට්ටමක් රැකගත් දරුවන්ට විතරයි. right? දැන් ඉස්සලස මට වුණ කියනවා තමන් එක ශාස්ත්‍රයක නෙමෙයි ශාස්ත්‍ර ගොඩකට ස්පෙෂලායිස් වෙන්න ඕන. එකකට නෙමෙයි. right? මොකද දැන් රැකියාව වෙළඳපොලේ රැකියාවක් පත්‍රයේ වේකන්සියක් දාලා තිබුණොත් එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකේ වේකන්සියක් දාලා තිබුණොත් තමන්ගේ පැති ගොඩක් ඉල්ලනවා. එක පැත්තක් නෙමෙයි. right? එක පැත්තක් නෙමෙයි. උදාහරණ වශයෙන් accountant කෙනෙක් බඳව ගන්න රැකියාවක් දාලා දුන්නොත් එයාගේ නම AI තාක්ෂණය පුළුවන්. අහලා තියෙනවනේ. AI තාක්ෂණය පිළිබඳ හැකියාව තියෙනවා. right? පරිගණකගත ගිණුම් ක්‍රමයේ පිළිබඳ හැකියාව තියෙනවාද? තමන්ට ව්‍යාපාරික ඇඩ්මින් වැඩේ කරන්න පුළුවන්. මේ accountant කින් අහන්නේ. තමන්ට ව්‍යාපාරික HRM මානව සම්පත් හා කළමනාකරන කටයුතු කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ අනිවාර්යයෙන්ම মালටි ටැලන්ට් වෙන්න ඕන. එහෙම නැත්නම් බෑ. ඒක නිසා පුළුවන් තරම් දැනීම එක්ස්ප්‍රෙස් කරන්න. මම දන්නවා හැමෝම ළඟ ෆෝන් තියෙනවා නේද? ගෙදර ඉන්ටර්නෙට් තියෙනවා. රයිට්? AI තාක්ෂණයෙන් කරන්න බැරි දෙයක් නෑ නේ. AI තාක්ෂණයෙන් කරන්න බැරි දෙයක් නෑ. දැන් උදාහරණයක් වශයෙන් මට වුණ ඉස්සලස මම දේශයට සම්බන්ධ වෙච්ච නිසා බැංකු සැස්දුම් හදන්න. බැංකු සැස්දුමක් හදලා තත්පර දෙකකින් AI රෝබෝ. දැන් අලුත් පරිගණකගත ගිණුම් ක්‍රමයක බැංකු සැසුම් ඔෆිස් එකේ හදන්න දෙයක් නැහැ. ඒ නොලෙජ් එක මට තියෙනවා නම් AI තාක්ෂණයට බාර දීවම AI රෝබෝ කෙනෙක් ටක් ගාලා බැංකු සැසුමක් හදලා දෙයි. හැබැයි ඒ නොලෙජ් එක මට තියෙනවා. නිසා වර්තමානයේ ඉතාමත් ශීඝ්‍රයෙන් දැනීම එක්ස්ප්‍රෙස් කරගන්න. AI තාක්ෂණය ගැන දැනීම එක්ස්ප්‍රෙස් කරන්න, IT නොලෙජ් එක එක්ස්ප්‍රෙස් කරන්න, right සබ්ජෙක්ට් නොලෙජ් එක්ස්ප්‍රෙස් කරන්න. ඒ දේවල් එක්ස්ප්‍රෙස් කරන්න පුළුවන් තරම් අඩු වයසකින් ඒ දේවල් පුළුවන් තරම් එක්ස්ප්‍රෙස් කරගෙන ඉස්සරහට යන්න. හරිද? එතකොට පුතේ මේ AT ආයතනයේ ලියාපදිංචි වුණාට පස්සේ හැබැයි ඕගොල්ලෝ AT ආයතනයේ දැම්ම ලියාපදිංචි ගැන හිතන්නවත් එපා. මොකද අපි පන්තිය ඇතුළතදී ඕගොල්ලෝ AT ආයතනයේ ලියාපදිංචි වෙන්නේ කොහොමද? ඒකට අවද ඇප්ලිකේෂන් මොනවද? ඒක කොහොමද ලියාපදිංචි වෙන්නේ? ඒකත් එක්ක මොනවද යවන්න ඕන කියලා පන්තිය තුලදී අපි සම්පූර්ණ දැනුවත් කිරීම කරනවා. ඒ දැනුවත් කිරීම මගින් තමයි ඕගොල්ලෝ යන්න ඕන. නැත්නම් පත්‍රේ දාලා දුන AT එකේ මේ දවසේ ඉතින් ලියාපදිංචි වෙන්නේ ඒව එපා. හරිද? පන්තිය තුලදී AT ආයතනයේ ලියාපදිංචි වෙන්නේ කොහොමද කියලා දැනුම් දෙන්න. හරිද? එතකොට AT ඔයගොල්ලෝ දැන්ට පළමු අදිරයට ආව නිසා මම මේ අදිරයන් දෙක ගැන කියන්නේ මේ පළමු අදිරයේ දැන්ට සබ්ජෙක්ට් හතරක් තියෙනවා අලුත් විෂය නිර්දේශයටදී. එකක් තමයි ගිණුම්කරණය කියන සබ්ජෙක්ට් එක තියෙනවා. රයිට් ගිණුම්කරණය කියන සබ්ජෙක්ට් එක. දෙවෙනි එක තියෙනවා ගණිතය හා සංඛ්‍යානය කියලා සබ්ජෙක්ට් එකක්. maths and stat කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා දෙවෙනි එක. තුන්වෙනි එක තියෙනවා කළමනාකරණයට සම්බන්ධ සබ්ජෙක්ට් එකක් business environment කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා ව්‍යාපාර පරිසරය කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා ඊළඟ තියෙනවා economics කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා ආර්ථික විද්‍යාව කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒ සබ්ජෙක්ට් හතරකට සූදානම් වෙන්න ඕන පළමු අදිරි විභාගය කරනකොට right ඒ සබ්ජෙක්ට් වල අන්තර්ගත වෙන්නේ මොනවද කියලා ඕගොල්ලන්ට පළවෙනි දවසේ ඉගෙනීම් කටයුතු කරනකොට ඒ දේශකවරයා ඔයාලට කියා දෙයි.
right මගේ සබ්ජෙක්ට් එක ගිණුම් කරණය කියන සබ්ජෙක්ට් එක මම උගන්වනකොට මම කියනවා ගිණුම් කරණය යටතේ මොනවද ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕන ආදී වශයෙන් right නව පන්ති ආරම්භ කිරීම IAS ආයතනයෙන් ලබන සතිය තුල සිදු වෙනවා right ලබන සතිය තුල IAS ආයතනයෙන් නව පන්ති ආරම්භ කිරීම සිදු වෙනවා ඒකදී සිංහල මාධ්‍ය ඉංග්‍රීසි මාධ්‍ය කියන වර්ග දෙකෙන්ම ආරම්භක පන්ති ආරම්භ කිරීම කරනවා එතකොට සිංහල මාධ්‍යයේ පන්ති ඔයා කොළඹ IAS එකේ හෙඩ් ඔෆිස් එකේ අනිත් එක IAS එක තුල ගියාට පන්ති වලට සම්බන්ධ වෙන ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි ෆිසිකල් පන්ති තියෙනවා අනිත් එක ඔන්ලයින් පන්ති තියෙනවා right ෆිසිකල් පන්ති සහ ඔන්ලයින් පන්ති කියලා වර්ග දෙකක් තියෙනවා ඊට අමතරව තවත් ක්‍රම වලට පන්තියට සම්බන්ධ වෙලා ඒක අනාගතයේ ඔයගොල්ලෝ හිමින් සැරේ දැනගනි right එතන ෆිසිකල් අතර මගේ අනුමත නිර්දේශ ක්‍රමය අනුව ෆිසිකල් පන්තියට සම්බන්ධ වෙන එක හොඳයි මොකද ළමයි ඔන්ලයින් පන්තිවලදී ඉතින් දුර බැහැර ළමෙක් නම් දරුවෙක් නම් ඔන්ලයින් පන්තිවලට සම්බන්ධ වෙන්න මම අනුමත කරනවා මොකද කලින් සැර වල රිසර්ච් දිහා බැලුවම ඔන්ලයින් පන්තිවල රිසර්ච් එකේ අඩුවීමක් වුණේ නැහැ right නමුත් ෆිසිකල් පන්තිකට ආවන් පස්සේ තමයි දැනකට ගිහිල්ලා හැසිරෙන්න ඕන ආකාරය ඒ විනය පිළිබඳත් යම් අවබෝධයක් ගන්නවා යාළුවෙක් එක්ක කොහොමද එකතු වෙලා වැඩ කරන්නේ ඒ පොඩ්ඩක් ඒ නොලෙජ් එකක් ලැබෙන නිසා ෆිසිකල් පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන් ඕනම අවස්ථාවක සම්බන්ධ වෙන්න. ඒතර IAS එකේ හෙඩ් ඔෆිස් එකේ කොළඹ කිරුළඹන ප්‍රධාන කාර්යාලයේ පන්ති දෙකක් පටන් ගන්නවා සිංහල මීඩියම් පන්ති දෙකක් පටන් ගන්නවා right පස්වන සෙනසුරාදා සහ 6 වෙනි ඉරිදා උදේ 8ට පන්ති ආරම්භ කිරීම කරනවා උදේ 8ට right 8 ඉඳලා සාමාන්‍යයෙන් පන්ති පැවැත්වෙනවා සෙනසුරාදා දවසේ 8 ඉඳලා 5 වෙනකම් පන්ති පැවැත්වෙනවා ඒත පන්තිය තෝරගන්න නැති ළමයි ඉරිදා දවසේ උදේ 8 ඉඳලා 5 වෙනකම් පන්තිය පැවැත්වෙනවා ඒ හෙඩ් ඔෆිස් එකේ හෙඩ් ඔෆිස් එකේ ඊට අමතරව ඉංග්‍රීසි මාධ්‍යයෙන් පන්තියක් ආරම්භ කරනවා ඒක ඉරිදා පමණයි තියෙන්නේ උදේ 8 ඉඳලා හවස 5 වෙනකම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පන්තියක් ආරම්භ කිරීමක් කරනවා ඒකට ඒකට සම්බන්ධ වෙන දරුවෝ ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් එතකොට සිංහල මාධ්‍යයේ පන්ති දෙකක් පටන් ගන්නවා සෙනසුරාදා එකක් සහ ඉරිදා දෙකක් වශයෙන් පන්ති පටන් ගැනීමක් කරනවා ඒ වගේම ඉංග්‍රීසි මාධ්‍යයේ පන්ති පටන් ගැනීමක් කරනවා ඉරිදා 6 වෙනි ඉරිදා හරිද ඊට අමතරව තමන් ගාල්ල ප්‍රදේශයෙන් නම් පන්ති වලට සම්බන්ධ වෙන්නේ ගාල්ල ප්‍රදේශයේ IAS එකේ බ්‍රාන්ච් එකක් තියෙනවා right ඔසිප්කා කියන ආයතනයේ IAS එකේ බ්‍රාන්ච් එකක් තියෙනවා right ඒකේ පන්තිය ලබන සෙනසුරාදා උදේ 8 ඉඳලා ආරම්භ කිරීම කරනවා right උදේ 8 ඉඳලා ආරම්භ කිරීම කරනවා ගාල්ලේ පන්තියේ තියෙන සෙනසුරාදා පමණයි ඒකට කැමති ළමයින්ට ඒකට ෆිසිකලි සම්බන්ධ වෙන්න පුළුවන් ඊට පස්සේ මාතර පන්තියක් මාතරත් IAS එකේ පන්තියක් තියෙනවා right මාතර පන්තියක් තියෙනවා එතකොට මාතර ප්‍රින්ස් කොලෙජ් එකේ නූපෙහන්දියේ තියෙන ප්‍රින්ස් කොලෙජ් එකේ තමයි මේ පන්තිය ආරම්භ කිරීම කරන්නේ ඒක ඉරිදා පන්තියක් වශයෙන් යන්නේ මාතර පන්ති ඉරිදා පන්තියක් වශයෙන් යනවා ඒක උදේ 8ට ආරම්භ කරනවා මේ ඉරිදා 6 වෙනි ඉරිදා ඉඳලා පැහැදිලිද හරිද හෙඩ් ඔෆිස් එකේ පන්ති දෙකක් සිංහල මාධ්‍යයේ තියෙනවා සෙනසුරාදාද Tamante එක දවසක් තෝරගන්න පුළුවන් සෙනසුරාදා හෝ ඉරිදා දෙකකින් එකක් තෝරගන්න පුළුවන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පන්ති තියෙනවා නම් ඉරිදා පමණයි තියෙන්නේ right දැන් අපි තුමු ගාල්ලේ පන්තියේ දරුවෙක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි කරන්නේ එතකොට යාට ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් මේ ඕනම දරුවෙකුට ඕනම ප්‍රදේශයකින් ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ලයිව් පන්තියේ මොම සමගාමී ඔන්ලයින් පන්තියක් වශයෙන් ලබා දෙන නිසා ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. තමන් එන ක්‍රමයේ වැදගත් නැහැ. තමන් කොමාරි පන්තියට සම්බන්ධ වෙලා වැඩ ටික කරගන්න පුළුවන් නම් ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මගේ අත් දෙකේම අනුනම් ෆිසිකල් එන්න මේ වඩා යෝග්‍යයි කියලායි මම යෝජනා කරන්නේ දෙමාපියන්ට උනත්. මොකද ළමයි ඕගොල්ලෝ ඕලෙවල් බැච් එකනේ ඔන්ලයින් පන්ති ගොඩාක් සම්බන්ධ වෙලා ඉන්නවා. නමුත් ප්‍රායෝගික අපි දකින දෙයක් තමයි ළමයිගේ කොහොමද උදාහරණ වශයෙන් මම accounts ගන්නකොට ළමයි ගාණක් හදන්නේ කොහොමද කියලා මම දකිනවා නම් තමයි හොඳ. මොකද ඔයා ගෙදරදී ගාණක් හදනකොට කොයි විදිහට හදනද කියලා හරියට මට කියන්න බෑ. ඒ නිසා පන්ති තුලට සම්බන්ධ වෙන ධර්මවල තමයි තමත් යෝග්‍ය වන්නේ කියලා මම යෝජනා කරනවා. නමුත් ඒක අනිවාර්ය නෑ. නමුත් ගිය සැරේට කලින් සැරේ accounting subject price එක ගත්තේ මගේ දරුවේ. ඒතර ඒ ළමයා කවදාකවත් physical පන්තියට ඇවිල්ලා තිබුණේ නෑ. online පන්තියක ළමයි ඒ නිසා මේ ඉගෙන ගන්න ක්‍රමය නෙමෙයි වැදගත් වෙන්නේ. තමන් හරියට සූදානම් වෙනවද නැද්ද කියන එක තමයි වැදගත් වෙන්නේ. හරිද? ඉන්න ක්‍රමය අනුව නෙමෙයි පන්තිය තුල තමන් වැඩ ටික හරියට කරනවා. අනිත් එක දෙමාපියෝ අනිවාර්යයෙන්ම AT1 එකේ ළමයි පිළිබඳ වැඩි අවධානය යොමු කරන්න ඕන. මොකද මේ 2 එකට ගියාට පස්සේ 3 එකට ගියාට පස්සේ හොයන්න දෙයක් නැහැ.
1 එකේදී ළමයි ටිකක් පස්සෙන් ඉඳගෙන මොකද තාම පොඩි ළමයිනේ නේද ඕලියෝ කරපු ගමන් කියන පොඩි දරුවෝ. හරිද? ඉතින් මේ පොඩි ළමයින්ට පොඩි මග පෙන්වීමක් පුෂ් එකක් දෙන්න අම්මලා තාත්තලා සමන් දෙන අම්මලා තාත්තලා. රයිට් දවස ගානෙම වැඩ කළාද නැද්ද කියලා බලන්න. ෆිසිකල් විශේෂ පන්ති ආවද නැද්ද කියලා බලන්න. වැඩ ටික කවර් කරගත්තද නැද්ද හෝම්වර්ක් තියෙනවද කියලා බලන්න. අර පොඩි කාලේ වගේනේ. පස්සේ මේ අවුරුද්දෙත් මේ මාස ගානෙත් ඕගොල්ලෝ පොඩ්ඩක් පස්සෙන් ඉන්න. 1 එක පාස් වුණාන් පස්සේ අනිවාර්යෙන්ම මේ ළමයා හිත ධෛර්යමත් කරගෙන 2 යනවා 2 එකේ ළමයිකට කාටවත් පුෂ් කරන්න දෙයක් නැහැ. රයිට් අම්මලා තාත්තලාවත් වඩා අභිභවා ගිහිල්ලා යා 82 කම්ප්ලීට් කරගන්න. හරිද? ඒ නිසා 1 එකට පොඩ්ඩක් අර මේ ඕල්ලින් එන ළමයි අර සමහරවිට තාම ඕලෙවල් මානසිකත්වයේ තියෙන නිසා අම්මලා තාත්තලා චුට්ටක් පස්සෙන් ඉන්න ඕන ටික කාලයක් යනකම්. හරිද? right. හැබැයි ඊට පස්සේ මේ සාමාන්‍යයෙන් අපි මාස 6න් ණයට තමයි පන්ති වල සූදානම් කරේ. නමුත් මේ නව විෂය නිර්දේශයක් ආපු නිසා ළමයින්ට මෙවර ටිකක් දිගු කාලයක් තියෙනවා. right? සාමාන්‍යයෙන් අපි O level පන්ති O level වලින් පස්සේ විභාගවලට සූදානම් කරනකොට මාස 6කට පස්සේ එක්සෑම් තිබුණා. AT එකකින් මාස 6කට පස්සේ එක්සෑම් තිබුණා. දැන් අපි අප්‍රේල් පටන් ගත්තන් පස්සේ පන්තිය මාස 6කට පස්සේ එක්සෑම් එකක් නැහැ. හරිද? මොකද අලුත් විෂය නිර්දේශය 2026 ජනවාරි වල ඉඳලා යන නිසා. හරිද? right. එතකොට අපිට අප්‍රේල් මාසය, මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් දිගු කාලයක් තියෙනවා. හැබැයි මේ මාස 6 තුල අපි පන්ති කළාට මේක නිකන් කඩිනම් පන්තියක් කළේ. කඩිනම් පන්තිය තුල අතිරේක පන්තියෙමත් වැටුණා. රයිට් සබ්ජෙක්ට් ඉවර කරන්න අතිරේක පන්තියෙන් වැටුණා. රයිට් දැන් IS එකේ මේවර ප්ලෑන් එකක් හදාගෙන තියෙනවා. යම් දිගු කාලයක් තියෙන නිසා රයිට් දරුවන්ට සිලබස් එකට නම් තියරි කොටස් ටික මේ අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් වගේ මේ මාස 2යි 4යි 6යි මේ මාස 7 සාමාන්‍ය මාස 7ක් විතර යනවා 7ක් 8ක් වගේ යනවා තියරි කොටස් ඉගෙන ගන්න ඉවර කරන්න. නමුත් අපි මාස 6න් එක්ස්ප්‍රස් පන්තියක් කරන නිසා රයිට් අතිරේක පන්ති කීපයකුත් කළා තමයි මාස 6න් කවර් කළේ. නමුත් මෙවර ඔයාට නෝමල් විදියට අතිරේක පන්ති වලින් තොරව අප්‍රේල් ඉඳලා ඔක්තෝබර් වෙනකන් සතිය එක දවසක් ඉගෙනගෙන තමන්ට විෂය නිර්දේශය කවර් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලොන්ට විභාගයේ ජනවාරි තියෙන නිසා නොවැම්බර් දෙසැම්බර් රිවිෂන් කියලා රයිට් තමන්ට අර පසුගිය දේවල් මොකද ලොකු සිලබස් නේ හැම එකම තියෙන්නේ. ඒක නිසා පසුගිය දේවල් රිවයිස් කරන් නොවැම්බර් දෙසැම්බර් කී මාස දෙක යොදාගෙන තියෙනවා. ඒකත් හොඳයි. හැබැයි ළමයින්ගේ පැත්තේ අපිත් AT එකත් එක්ක කතා කරලා බැලුවා තව මෙහාට එක්සෑම් එකක් ගන්න පුළුවන්ද කියලා. ඒගොල්ලෝ බෑ කිව්වා. මොකද ඒගොල්ලෝගේ ෂෙඩියුල් එකක් තියෙනවා AT ආයතනේ. රයිට් ෂෙඩියුල් කරපු විදියක් ඒගොල්ලෝ සම්පූර්ණ ෂෙඩියුල් එක වෙනස් වෙන එක වගේ නිසා අපිත් බැලුවේ මෙහාට කරලා සාමාන්‍ය ළමයින්ට ටිකක් දිනු කාලය වැඩි නිසා සැප්තැම්බර් වගේ අතිරේක විභාගයක් තියෙන ළමයින්ට සූදානම් කරන්න පුළුවන්ද කියලා බැලුවා. නමුත් ඒ අසාර්ථක වුණා. මොකද ඒගොල්ලෝගේ ෂෙඩියුල් එක වෙනස් වෙනවා කියලා. ඒක නිසා මෙවර ඕලෙවල් කරපු කිසිම දරුවෙකුට මේ ජනවාරි වලට මෙහෙන් එක්සෑම් එකක් කරන්න බෑ. පළවෙනි කණ්ඩායම ජනවාරි වලට තමයි ඔයා IS ආයතන ඉගෙන ගත්තත් කොහේ ආයතන ඉගෙන ගත්තත් තමන්ට අනිවාර්යයෙන්ම ජනවාරි එක්සෑම් එකක් විතරයි කරන්න පුළුවන් වත්. හරිද? මේ මෙහාට එක්සෑම් එකක් නෑ AT ආයතන. කවුරු හරි ආයතනකින් AT එක්සෑම් එකක් ඊට මෙහෙන් දින ගියොත් ඒක අමුලක බොරුවක් වෙනවා. රයිට්? මොකද AT ආයතනයත් එක්ක ලංකාවේ AT ආයතනයේ පළමු ලියාපදිංචි ආයතනය IS එක නිසා IS එක නොදන්න කිසිම දෙයක් වෙන්න බෑ. හරිද? ඒක නිසා මේ දිගු කාලයක් තියෙනවා. හැබැයි එතකොට තමන්ට ලේසි A level පන්තිත් එක්ක ක්ලෑෂ් වෙන්නේ නැති දවසක් තෝරගන්න. A level සෙල්ලක් පටන් ගන්නවනේ මේ එකම A level වෙනද අපි කරන්නේ මේ AT කරන්න හරිය ලේසි ළමයින්ට ඉස්සර කොහොමද දන්නවද? ඉස්සර O level ගල්ලා මාස 6කට විතර පස්සේ A level පටන් ගන්න ඉස්කෝලත් A level පටන් ගන්න නිසා මේ මොනවද මේ ටියුෂන් පන්තිත් A level පටන් ගන්න. දැන් එහෙම නෙමෙයි නේද? දැන් O level ඉවරෙච්ච දවස් ඉඳලා A level ටියුෂන් පටන් ගත්තා. රයිට්? දැන් ඕකට ඊළඟ මාස වගේ ඉඳලා තව මාසකින් වගේ ඉස්කෝලේ පටන් ගන්නවා. හරිද? එතකොට තමන්ට අර ඉස්සර අපි අර මාස 5-6 ඇතුළත තුල ඉස්කෝලේ නිමාඩු මාස 5-6 ඇතුළත තමයි අපි ළමයින්ව රෙඩි කරන්නේ මේක. නමුත් දැන් ඒකට වඩා අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙලා තියෙනවා. එතකොට ළමයි කොහොම හරි මේ විභාග කරන්නත් ඕන නිසා IS එකේ ඔය විතර ප්ලෑන් එකක් හදලා තියෙනවා. මම ආයි පන්ති ආරම්භ කිරීම ගැන කියන්නද? හෙඩ් ඔෆිස් එකේ පන්ති සෙනසුරාදා ඉරිදා සිංහල මාධ්‍ය දෙකක් තියෙනවා. කැමති එකකට තෝරගන්න පුළුවන්. හරිද? ඉංග්‍රීසි මාධ්‍ය එකක් තියෙනවා ඉරිදා. ගාල්ලේ සෙනසුරාදා තියෙනවා. මේ සතියේ තමයි ඔක්කොම පන්ති පටන් ගන්න. 5 වෙනිදා 6 වෙනිදා. හරිද? ඊට පස්සේ මාතර ඉරිදා පන්තියක් තියෙනවා. හරිද? ඊළඟ IS එකේ
අය කරන පන්ති ගාස්තු පිළිබඳ කියන්න. right. පන්ති ගාස්තු වලට ඉස්සෙල්ලා Tamanට යම් දැනුවත් කිරීමක් කරන්න AT විභාග සඳහා විවිධ තැන් වලින් පන්ති ආරම්භ කිරීම කරන ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ ටීවී එකකට යනවා හරිද ඒ ලෙවල් වල මේ ටියුෂන් පන්ති අත්පත්‍රිකා හම් වෙනවා ඒ හැම එකම AT දරුවන්ට AT විභාගය සඳහා නොමිලේ ඉගෙනීම් කටයුතු කියලා තමයි පටන් ගන්න. right නොමිලේ ඉගෙනීම් කටයුතු සඳහා කියලා පටන් අර ගන්නවා පටන් ගන්නකොට රුපියල් 4000ක් 5000ක් ගන්නවා 5000ක් අරගෙන AT කියලා උගන්වගෙන යනවා කිසිම මුදලක් අය කරන්නේ නැහැ කියලා අර අය කරන රුපියල් 4000 හෝ 5000 ඉතින් අම්මලාත් ඉතින් කැමති මේ දවස්වලදී ආර්ථික තත්ත්වයක් එක්ක මොකක් කරන්නද ළමයෙකුටදී නිකන් හරි උගන්වනවා හොඳයි කියලා. ඒ අපේ අත්දැකීම් අනුව මම දන්නවා මම දැන් අවුරුදු මේ 24 වෙනි අවුරුද්ද IAS එක උගන්වන්නේ අවුරුදු 24ම යුනිවර්සිටි අවුරුද්ද අවුරුද්ද ඉඳලා IAS එකේ පූර්ණ කාලීන දේශකවරයෙක් වශයෙන් ඔය AT විභාග, චාර්ට් විභාග, CMA විභාග, බැංකින් එක්සෑම් හරිද? ඒ වගේ විවිධ එක්සෑම් වලට මම accounting කියන සබ්ජෙක්ට් එක උගන්වන නිසා මම දකිනවා ඒ free classes right මාස 2යි නැත්තම් 3යි තියෙන්නේ. right මාස 2යි නැත්තම් 3යි තියෙන්නේ ඒ පන්ති වලට ගිය ළමයි අඬාගෙන ඇවිල්ලා අපේ පන්තියට ජොයින් වෙනවා සර් අපි මෙන්න මේම අමාරුවේ වැටුණා කියලා. හොඳ උදාහරණයක් මේ ඉවර වෙච්ච බෑච් එක මාර්තු එක්සෑම් එක. right එතකොට ඒක නිසා අපිට හොඳ අත්දැකීමක් තියෙනවා ඒ පන්ති වලට යන ළමයා ඒ පන්ති ආරම්භ කරන්න යම් කිසි හේතුවක් නිසා right මම හේතු කියන්නේ නැහැ මෙතනදී අවශ්‍යතාවයකුත් නැහැ. නමුත් යම් කාලයක් ඉගෙනනකොට AT විභාගයක් අමතක කරලා ඒගොල්ලෝගේ අරමුණ සඳහා තමයි ගමන් කරන්නේ. ඒ නිසා අපේ ආයතනයේ IAS ආයතනයේ කවදාකවත් A level අභිමුඛ විභාග කරන්නේ නැහැ. ඒ නිසා A level පන්තියක් වෙනුවෙන් මේ AT පටන් ගන්න. තමන්ට AT qualification එකක් හදලා දෙන්න, වෘත්ති විභාගයේ සුසුකමක් හදලා දෙන්නයි පටන් ගන්නෙ. ඒ නිසා අර වගේ රැවටිලා යන ආයතන වලින් right සමාජලාට ඕගොල්ලෝ අවසානයේට ඒක ආයතනෙට ගිහිල්ලා වෛරයක් බවට පත් කරගන්න එපා. අපරාධ කලින් සැරෙත් එහෙම වුණා. right ඒ නිසා IAS ආයතනය වෘත්ති විභාග පවත්වන ආයතනයක් නිසා ඒගොල්ලෝ පුළුවන් තරම් ළමයිගෙන් අඩු පන්ති ගාස්තු විවයක් කරතේ තමයි ඉගෙනීම් කටයුතු කරන්නේ right එතකොට IAS ආයතනයේ ලියාපදිංචි වෙන ළමයේ right admission fees එකක් අරගන්නවා මුළු ඒ කියන්නේ IAS ආයතනය තුළදී ආපහු මේ admission fees ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ right මුළු ජීවිත කාලෙම IAS එකේ ඕනම විභාගයකට මුහුණ දෙනවා නම් right අනාගතයේදී ඒක තුලින් ඉගෙන ගන්නවා නම් මේ එකපාරක් ගෙවන admission fee එක වළංගු වෙනවා මුළු ජීවිත කාලෙට. හරිද? රුපියල් 1000ක admission fees එකක් අය ගන්නවා IAS ආයතනය admission fees වශයෙන්. සිංහල මාධ්‍ය ඉගෙන ගන්න දරුවෙක් පැති විෂයන් 4ම සඳහා මාසික රුපියල් 3000ක් ගෙවන්න ඕන. මාසික ගාස්තුව මාසික රුපියල් 3000. ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරන දරුවෙක් ඉන්නවා නම් right මාසික රුපියල් 4000ක් ගෙවන්න ඕන මාසික පන්ති ගාස්තු වශයෙන්. හරිද? එතකොට A level විෂයක් ගත්තත් ඔයගොල්ලෝ O level ට විභාගයට ගියන්නේ මේක හතරෙන් බෙදලා බැලුවොත් right මේක හතරෙන් බෙදලා බැලුවොත් ඔයගොල්ලෝ O level පන්ති එකවත් එක සබ්ජෙක්ට් එකකට ඊට වඩා වැඩි ගානකට තමයි ගිහිල්ලා තියෙන්නේ. හරිද? නමුත් IAS ආයතනයේ අර දීර්ඝ කාලයක් පන්ති පවත්වන ආයතනයක් නිසා විශාල මුදල් අය කිරීමක් කරන්නේ එක සබ්ජෙක්ට් එකකට right එතකොට යම් සාධාරණ මුදලක් තමයි අය කිරීම කරන්නේ මාසික පන්ති ගාස්තු වශයෙන් දැන් ඉංග්‍රීසි මීඩියම් පාඩේ අරගත්තොත් රුපියල් 1000ක් වගේ තමයි අය වෙන්නේ මේක ගත්තොත් ඊට වඩා අඩු ගාණක් තමයි අය වෙන්නේ ඒ ලෙවල් විෂයකුත් සාමාන්‍යයෙන් 2500ක් දෙනවා එක සබ්ජෙක්ට් එකකට 2000ක් 2500ක් කිට්ටු වෙනවා එක සබ්ජෙක්ට් එකකට ඒක නිසා IAS එක පුළුවන් තරම් ළමයින්ට පුළුවන් තරම් සහනයක් ලබා දීලා තියෙනවා අඩු පන්ති ගාස්තුවක් කරතේ ඉගෙනීම් කටයුතු කරා අනිත් එක යම් වගකීමක් බාරගත්තට පස්සේ යම් පන්තියක IAS එක right ඒ වගකීම සම්පූර්ණ ඉවර කළා තමයි නතර වෙන්නේ right පන්තියේ ළමයි කුයි ප්‍රමාණයක් දෙන්නේ කියන එක නෙමෙයි ඒගොල්ලෝට වැදගත් වෙන්නේ ළමයිව අපිට බාර දුන්නට පස්සේ අපේ පන්ති ආරම්භ කළාට පස්සේ අවසන් වනතුරු කල්පනාකාරීත්වයේ පිළිබඳ පසුබිමක් කරනවා අනිවාර්යයි හරිද right ඒක තමයි පන්තියේ අය කරන ගාස්තු විවරය හරිද ඊට පස්සේ AT ආයතනයේ ලියාපදිංචි වීම ගැන යාළුවෝ කිව්වට දෙමාපියෝ පත්තර දැක්කට නිවුස් යනකොට මෙන්න මේව ලියාපදිංචි වෙනවා කිව්වට ගණන් ගන්න එපා. IAS ආයතනය තුලින් AT එකේ ලියාපදිංචි කරලා දෙන්නම්. ලියාපදිංචි කරන්න ඕන මොනවද කියලා පන්තියේ දැනුවත් කිරීම කරන්න. ඒ ගැන උනන්දුවක් දක්වන්න එපා. අනේ සර් මෙන්න මේ දවසට කලින් තමයි ක්ලෝසින් ඩේට් එක තියෙන්නේ. කොහොමද ලියාපදිංචි වෙන්නේ? කලබල වෙන්න එපා. මොකද අපේ ආයතනයේ තමයි වැඩිම ළමයි ප්‍රමාණයක් AT එක ලියාපදිංචි වෙන්නේ. ඒතකොට
අපේ ආයතනයේ ළමයි ටික ලියාපදිංචි නැතුව පේජයකට ළමයි ඇත්තේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම අපේ ආයතනය ඒකට මැදිහත් වෙනවා. ඒ නිසා ඒ ගැන පන්තිය තුලදී අපි දැනුවත් කිරීම කරන්න. හරිද? ඊට පස්සේ ආපහු A level වලට ඔයා විෂය දැන් සමහර ළමයින්ගේ ඔළුවේ යනවා මෙන්න මේක. A level වලට කොමර්ස් කරන ළමයි විතරයි AT කරන්නේ. එහෙම නැහැ. මේක වෘත්තීය සුසුකමන්නේ. මේ වෘත්තීය සුසුකම ඕනම දරුවෙකුට කරතයි. තමන් අපි හිතමු A level වලට මැත්ස් කළා කියලා. ওই මැත්ස් කරපු ළමයි ඕන තරම් AT පන්ති ඉන්නේ. ෆිසිකල් පන්ති වල මම දැකලා තියෙන ඕන තරම් මේ රැකියා ගන්න මම පන්තියේ ඉඳන් ෆිසිකල් පන්ති නම් ළමයි මුණ ගැස්සනවා. රයිට් ඔයාගේ පන්තියේ වාල් ඉන්නවා ඔයාට වඩා වයසින් ගොඩක් වැඩි කට්ටිය. සමහරවල් මගේ වයසට වඩා වැඩි කට්ටිය වාල් ඉන්නවා. right? රැකියාවේ ප්‍රොමෝෂන් එකක් තියෙනවා. right දැන් තියෙන ඇසිස්ටන්ට් ඇකවුන්ටන්ට් කෙනෙක් වශයෙන්. ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්න ඉදියන්නේ නැහැ AT කරලා නැති නිසා. ඇවිල්ලා පන්තියේ වාල්ලා ඉන්නවා. right ඉගෙන ගන්නවා. හරිද? ඒ නිසා පන්ති වල ෆිසිකල් පන්ති වල මම පෙන්වන මේ බලන්න මේ ඇවිල්ලා තියෙන හේතුව අහන ඔයගොල්ලෝ පොඩි ළමයිනේ. ඕලෙවල් කරන ළමයි පොඩි ළමයි. ඔයාත් එක්ක ඉන්නවා අවුරුදු 10ක් 15ක් වැඩි මල්ලෙක් කෙනෙක්. මම එයාට නැගිටලා කියන්න කියනවා මොකද්ද හේතුව? ඔයා AT කරන්න. ඔෆිස් එකේ ඉන්න දෙන්නේ නැහැ. ඔෆිස් එකෙන් බහිනවා නිතරම AT කරලා ආවදින් මේ සැලරි ඉන්ක්‍රිමන්ට් එකක් දෙනවා. ඒක ගන්න විදියක් නැහැ මට. right? අනිවාර්යයෙන්ම මම AT කරලා එන්න ඕන කිව්වා. අනේ ඉතින් මොනව කරන්නද? දැන් මම බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා. මොකද AT කරන්න ආවා. හරිද? කලින් දවසේ ඕක කළා දිවනම් දැන් වෙනකොට ඒ ප්‍රොමෝෂන් එක හම්බෙලානේ. නේද? ඒ නිසා යා ඊළඟට සමහරලාට කොමර්ස් නෙමෙයි කරලා තියෙන්නේ. කොමර්ස් කළාත් අවුරුදු 10කට ඉස්සෙල්ලා කරපු දේ මතක නැහැ. හරිද? ඒක නිසා ඕගොල්ලෝ අඩුම වයසකින් ඉගෙන ගන්න නිසා හරි ලේසි අපිට මේ පන්තිලු ගන්නනත් ලේසි. ළමයින්කොට එක දෙයක් එකපාරයි කියනවා ටක් ගාලා පොඩි මොලයක් නැති ඉන්නේ ටක් ගාලා වදිනවලු වල. හරිද? අරගොල්ලන්ට අපි 10 පාරක්වත් කියනවලු සමාන දෙයක්. රයිට්? අර වයසින් වැඩි එක්කෙනෙකුට සාමාන්‍ය මොලේට යන ප්‍රමාණය අඩුයි. ඒ නිසා මම හරි ආසපන්තයක් තමයි ඔලවලින් පස්සේ 81 පන්ති හැම සැරේකම 81 එකේ accounting වැඩිම ලකුණු ගත්ත ළමයා සෑහෙන අවුරුදු ගානක මගේ දරුවෙක් වෙනවා. හරිද? මේ අඩු කාලයක් තුල අපි ළමයින්ට ලොකු knowledge එකක් ලබා දෙන්න නිසා right. ඒතකොට මේ සතියේ පන්ති ආරම්භ කරන නිසා ඔයගොල්ලෝ CR වර්ගයේ පොත් අරගෙන තමයි එන්නේ. ඔන්ලයින් විදියා CR වර්ගයේ පොත් හතරක් අරන් එන්න ඕන. ඒක පොට්ටුද ධනියුදුර කියලා ප්‍රශ්නයක් නැහැ. CR වර්ගයේ පොත් හතරක් කියනොත් සබ්ජෙක්ට් හතර. පටන් ගත්ත දවසේදී උගන්වනවා. ඒ ගුරුවරයා විෂය නිර්දේශය පොතේ මිලපිටිය ලියලා සබ්ජෙක්ට් එක ආරම්භ කරලා ඉගෙනීම් කටයුතු කරනවා. හැබැයි ඉංග්‍රීසි මාධ්‍ය දරුවන්ට ආරම්භක සම්මාන්ත්‍රණයේදී තවදුරටත් පැහැදිලි කිරීම කරනවා. මොකද සමහර දරුවන්ට සමහරලාට සිංහල මාධ්‍යයෙන් පැහැදිලි කරාට සමහරලාට නොතේරෙන්න පුළුවන් සමහර දේවල්. හරිද? ඒක නිසා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න ළමන්ට ඉංග්‍රීසි මාධ්‍යයේදී උගන්වන ගුරුවරු දැන් මම අර සර් ඉංග්‍රීසි මාධ්‍ය උගන්වන්නේ නැති නිසා මම පැහැදිලි කරන්න ගියේ නෑ. ඒතර ඒ සර්ලා ඔයගොල්ලෝට ඉගෙනීම් කටයුතු කරන්න පෙර AT පිළිබඳ නව හැඳින්වීමක් දෙනවා. හරිද? right. එතකොට ඒක. හරි? එතකොට A level commerce කරන ළමයි විතරක් AT කරනවා කියලා අදිස්ථාන කරගෙන ඕනම විෂය ධාරාවක් කරන දරුවන්ට AT ආරම්භ කරන්න පුළුවන්. හරිද? right. එතකොට මට දැනට දැනුවත් කරන්න තියෙන එපමණයි. දැනට දැනුවත් කරන්න තියෙන එපමණයි. යම්කිසි තවදුරටත් දැනුවත් කිරීම Tamanට ලබා ගන්න ඕන නම් මම ෆෝන් නම්බර්ස් වගේක් කියනවා. කැමති ඕනම කෙනෙක් ඒ ෆෝන් නම්බර්ස් වලට කෝල් කරලා අහගන්න පුළුවන්. මම මගේ නම්බරෙත් දෙන්නම්. right මගේ නම්බරෙත් දෙන්නම්. හැබැයි සාමාන්‍යයෙන් මම පන්තියක ඉන්න වෙලාවක මම ආන්සර් කරන්නේ නැහැ. හරිද? අනිත් වෙලාවක මම ටක් ගාලා ෆෝන් එක ගත්තොත් ප්‍රශ්නයක් නැහැ. ගත්තේ නැතිනොත් ආයෙ පාරක් try කරලා බලන්න. මම පන්තියක නැත්නම් මම ආන්සර් කරනවා. හරිද? right මගේ නම්බරේ ඉස්සෙල්ම දාගන්න මම සමන්සර් හරිද? right මගේ නම්බරේ 077 2 285 ඒ නම්බරෙන් කමන්ට තොරතුරු ගන්න පුළුවන් මගෙන් පර්සනලි ඇහුවොත්. හරිද? ඊට පස්සේ මම දෙනවා IS එකේ මැනේජර්ස්ලා දෙන්නෙක්ගේ නම්බර්ස්. right IS එකේ මැනේජර්ස් දෙන්නෙක්ගේ නම්බර් දෙන එකක් සමීර මේ දෙන්න IS එකේ මැනේජර්ස්ලා දෙන්නෙක් සමීර සර්. හරිද? 0.71 76යි 97යි 95යි right ඊට පස්සේ අතුල සර් මාතර පන්තියේ දරුවෙක් නම් මේ නම්බරේට විශේෂයෙන්ම අතුල සර්
මාතර පන්තියට සම්බන්ධ වෙන්න ෆිසිකල් හරි ඔන්ලයින් පන්තියකට හරි සම්බන්ධ වෙන මාතර දරුවෙක් නම් අතුල සර්ට ආමන්ත්‍රණය කරන අනිත් ඕනම කෙනෙක් සමීරට මාතර පන්තියේ නොවන කෙනෙක් නම් අතුල සර්ට නැත්නම් සමීර සර්ට කතා කරන්න අතුල සර්ගේ නම්බරේ 0777යි 758යි 758යි 948 ඒක විශේෂයෙන් මාතරට කොළඹ හෙඩ් ඔෆිස් එකේ නම්බර්ස් ඕන නම් මේ හෙඩ් ඔෆිස් එකේ නම්බර්ස් ෆෝන් නම්බර්ස් 0.1 1 2 552යි 758 නැත්නම් 0.1 1 2යි 505යි 483 ඒක හෙඩ් ඔෆිස් right ඉතින් IAS එකේ ඔන්ලයින් ලියාපදිංචි වෙන්නේ කොහොමද? IAS එක තුලදී කොහොමද ඔන්ලයින් ලියාපදිංචි වෙන්නේ? ආදී වශයෙන් ඒ තොරතුරු සියල්ලම ඔයගොල්ලන්ට ආරම්භක දවසේදී දැනුවත් කිරීම කරනවා. තේරෙනවද IAS එකේ කොහොමද ඔන්ලයින් ලියාපදිංචි වෙන්නේ කියන එක? right ඒක ආරම්භක දවසේදී ලියාපදිංචි වෙන ආකාරය කියලා දෙනවා. right IAS එකේ ලියාපදිංචි වීම ඔන්ලයින් විදිහට සම්බන්ධ වෙන්න ඕන. ඒක කොහොමද වෙන්නේ කියන එක අපි ආරම්භක දවසේදී කියලා දෙනවා. දැන් අද ආරම්භක සම්මාතරයෙන් පමණක් නිසා ඒ පිළිබඳව දැනුවත් කිරීම කළේ නැහැ. හරිද? right. එතකොට ඔන්න මම අදට බාරගෙන තියෙන්නේ ඔන්න ඔය පිළිබඳ දැනුවත් කිරීම කරන්න. right. දරුවන්ට ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් chat එකට දාන්න මම ආන්සර් කරන්නම්. Tamanට මොනවද ඇති වෙච්ච තියෙන ගැටලු කියන එක මම සාකච්ඡා කිරීම කරන්නම්. තවදුරටත් මොන හරි දෙයක් දැනගන්න ඕන නම් ඕනම දරුවෙකුට chat කරලා අහන්න පුළුවන්. දැන්ට chat එකේ තියෙන කිහිපයක් මම බලන්නම්. කොළඹ වල ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් තියෙන පුතේ ඉරිදා උදේ මේ 6 වෙනි ඉරිදා පටන් ගන්නවා. උදේ 8ට පන්ති ආරම්භ කරනවා ෆිසිකල් හෝ ඔන්ලයින්. හරිද? ඔයගොල්ලෝ දැන්ටමත් WhatsApp group එකකට add වෙලා තියෙනවද? දැන්ටමත් IAS එකේ WhatsApp group එකට add වෙලා තියෙනවද? IAS එකේ WhatsApp group එකට add වෙලා නැත්නම් හරිද? IAS එකේ WhatsApp group එකට add වෙලා නැත්නම් මෙන්න මේ නම්බරේට සමීර සර්ගේ කෝල් නම්බරේට කෝල් කරලා WhatsApp group එකට add වෙන්න. මොකද ඔයගොල්ලෝ සමහරවල් live පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් online විදියට. ඉතින් මේ WhatsApp group එකට තමයි එදාට එන Zoom link එක එන්නේ. හරි නේද? online පන්තියට විශේෂ සම්බන්ධ වෙනවා නම් Zoom link එක හරහා තමයි ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්නේ මේ වගේම. එතකොට මේ නම්බරේට ගිහලා WhatsApp නම්බරේට මාතර පන්තියේ ළමයෙක් ඉන්නවා නම් මේකට අනිත් ඕනම ළමයෙක් ඉන්නවා නම් මේකට මාතර පන්තියේ පැත්තට සම්බන්ධ වෙන දරුවෙක් නම් අතුල සර්ට හෙඩ් ඔෆිස් එකට සම්බන්ධ දරුවෙක් නම් ඒ ප්‍රශ්නය නෑ සමීර සර්ට when the English class medium was the 6th April පන්ති ආරම්භ කිරීම අප්‍රේල් 5 වෙනිදා අප්‍රේල් 5 සෙනසුරාදා හරිද අප්‍රේල් 6 ඉරිදා මේ දවස් දෙකේ එකක් තෝරගන්න right අප්‍රේල් 5 සෙනසුරාදා අප්‍රේල් 6 ඉරිදා අප්‍රේල් 5 සෙනසුරාදා දැන් දෙක පන්ති පටන් ගන්නවා එකක් හෙඩ් ඔෆිස් එකේ හරිද එකක් ගාල්ලේ ශාඛාවේ ෆිසිකල් පන්ති ආරම්භ වෙනවා ඒ විදිහට ඔන්ලයින් පන්ති සම්බන්ධ වෙන දරුවෙක් ඉන්නවා නම් ඔන්ලයින් පන්තිය සමාන්තරව යන්නේ කොළඹ පන්තියත් එක්ක තමයි සමාන්තරව යන්නේ හෙඩ් ඔෆිස් එකේ පන්තියත් එක්ක තමයි සමාන්තරව යන්නේ හරිද අප්‍රේල් 6 වෙනිදා සිංහල මීඩියම් ඉංග්‍රීසි මීඩියම් පන්ති ආරම්භ වෙනවා right ඉංග්‍රීසි මීඩියම් තියෙන්නේ හෙඩ් ඔෆිස් එකේ විතරයි හෙඩ් ඔෆිස් එකේ තියෙනවා සිංහල මීඩියම් පන්තියකුත් තියෙනවා ඉංග්‍රීසි මීඩියම් පන්තියකුත් තියෙනවා අවුට්පේෂන් පන්තිය මාතර හරිද ඒ ඔක්කොම ෆිසිකල් පන්ති පටන් ගැනීම කරනවා ඔන්ලයින් පන්තියේ ෆස්ට් ඩේ එක සෙනසුරාදා පන්තියේ දවසක හෙඩ් ඔෆිස් එකට සමාන්තරව තමයි ඔන්ලයින් පන්තිය දෙන්නේ ඔයගොල්ලන්ට ඉන්න WhatsApp group එකට link එක ආවි ඒ දවසට සම්බන්ධ වෙන්න
නෑ අවුරුදු නිවාඩු 12 13 පන්තියේ තියෙන එකක් නෑ ඔයගොල්ලන්ට 5 6 තමයි පන්ති ස්ටාර්ටින් ඩේ හරි 12 13 තියෙන එකක් නෑ අවුරුද්දනේ හරිද ආපහු අවුරුද්දෙන් පස්සේ 19 20 හරිනේ නෑ පුතේ එනි ඩ්‍රෙස් කෝඩ් කියලා දාලා දිනු නෑ එහෙම නෑ තමන්ට ඕනම කැමති ඇඳුමකින් ෂෝට් අඳින්නේ නෑ සාමාන්‍ය වෘත්ති විභාගයක් කරනකොට ෂෝට් අඳින්නේ නෑ හරිද ඩ්‍රෙස් කෝඩ් එකක් එහෙම නියම කරලා නෑ හරිද දැන් තැනකට සුදුසු වන ආකාරයේ ඇඳුම් අඳින්න පුළුවන් ෂෝට් සාමාන්‍යයෙන් පිළි ළමයි නම් ෂෝට් අඳින්නේ නෑ රයිට් තවත් ප්‍රශ්න තියෙනවද AT වල ජාත්‍යන්තර පිළිගැනීම කෙසේද දැන් AT ආයතනය රයිට් විවිධ රටවල් වල ජාත්‍යන්තර විභාග වලට නිදහස් කිරීම අරගෙන දෙනවා දරුවන්ට රයිට් එතකොට AT ආයතනයේ ශිෂ්‍ය අත්පොතක් ගත්තොත් ඔයගොල්ලෝ ශිෂ්‍ය අත්පොතකුත් ගත හැකි ඉන්න මම කියලා දෙන්න එක ඔන්ලයින් ගියාට පස්සේ බලාගත හැකි දැන් ඒවා මම පාඩම් කරලා නැති නිසා මම එච්චරම දන්නේ නැහැ කොහොමද කියලා රයිට් ඒගොල්ලෝ එක්සෙම්පෂන් අරන් දීලා තියෙනවා විවිධ රටවල් වල විවිධ විභාගයන් සඳහා හරිද එතකොට තමන්ට ඒ රටට යනවා නම් සමහර වෙලාවට මේ AT ක්වොලිෆිකේෂන් එක පෙන්නලා ඒ රටට ඇතුල් වීමේ අවස්ථාවක් ලබා දෙනවා අනිත් එක මට කියන්නම දුනා ඇත්තට මේ AT කරනවා ප්‍රයිවට් සෙක්ටර් එකේ විතරක් නෙමෙයි ගවර්න්මන්ට් සෙක්ටර් එකේ ජොබ් විවෘත වෙලා තියෙනවා උදාහරණයක් වශයෙන් ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකේ ටැක්ස් කන්සල්ටන්ට්ලා බදව ගන්නකොට AT ක්වොලිෆයිඩ් ළමෙක් තමයි බදව ගන්න බොහෝ විට AT ක්වොලිෆයිඩ් වෙන්න ඕනේ මොකද මේ AT තුන් කරනදීම ටැක්ස් එකම ලොකු ඔයගොල්ලෝ සබ්ජෙක්ට් දන්නේ නැහැ සමහරලාට හරිද බදු කරන්නේ කියලා සබ්ජෙක්ට් එක කරනවා ඉතාමත් ගැඹුරින් ඒත් යාට ඕනම තැන ගිහලා මේ බදු කරන කටයුතු කරන්න පුළුවන් ඒ නිසා ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකට වගේ මේ AT ක්වොලිෆයිඩ් ළමයිව නිතර බදව ගන්න හරි ඔයගොල්ලෝ නිකන් ඔය ජොබ් මේ টොප් ජොබ් මෙහෙම වේකන්සි බලන්නකො හරිද ඒකේ AT ක්වොලිෆයිඩ් කියලා නිතරම ඉන්නවා හරිනේ පුළුවන් රයිට් දැන් හෙඩ් ඔෆිස් එකේ පන්ති වලට සමාන්තරව ඔන්ලයින් පන්තියකුත් යනවා නේද හරිද දැන් මේ ගාල්ලේ මාතර නම් ෆිසිකල් පන්තිය විතරයි ඒකේ ඔන්ලයින් පන්තියක් නැහැ ඔන්ලයින් පන්තිනේ හෙඩ් ඔෆිස් එක යන්නේ එතකොට ඒ දරුවන්ට ෆිසිකලි එන්නත් පුළුවන් හෙඩ් ඔෆිස් එකේ පන්ති ළමයින්ට ෆිසිකලි එන්නත් පුළුවන් ඔන්ලයින් මේ වගේ ලයිව් පන්ති ඉන්නත් පුළුවන් එහෙම නැත්නම් රෙකෝඩ් කරපු වීඩියෝ එක ගන්නත් පුළුවන් ඒ ඔප්ෂන් තුනම තියෙනවා හරිද රයිට් ෆිසිකල් පන්ති එන්නත් පුළුවන් ඔන්ලයින් මේ වගේ Zoom පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් නැත්නම් රෙකෝඩඩ් වීඩියෝ එක ගන්නත් පුළුවන් ඒ ඔප්ෂන් තුනම ඒගොල්ලෝට දීලා තියෙනවා රයිට් මොකද අපි ගාල්ලේ මාතර පන්ති වල ෆිසිකල් පන්ති විතර ඒකේ ඔන්ලයින් රෙකෝඩ් එකක් යන්නේ නැහැ හරි එතකොට පුතේ ආපහු දැන් IAS එක තුල මේ ටයිම් ටේබල් එක සාමාන්‍ය හෙඩ් ඔෆිස් එකේ ටයිම් ටේබල් එක ගත්තොත් පැය දෙකෙන් දෙකට ටයිම් ටේබල් එකක් හැදිලා තියෙනවා. ඔයගොල්ලන්ට ඒවා ආරම්භක දවසේ මේක පන්තියට සම්බන්ධ වෙලා තියෙන විවිධ ප්‍රදේශ වලින් ඒක නිසා මම ටයිම් ටේබල් කියන්නේ ගියේ නෑ. හෙඩ් ඔෆිස් එකේ ටයිම් ටේබල් එක ගත්තොත් රයිට් උදේ 8 ඉඳලා හවස 5 වෙනකම් පන්තිය ආරම්භක දවසේ නම් මෙච්චර දවස් වෙලා තියෙන එකක් නෑ සමහර වෙලාවට. හරිද? රයිට් පැය දෙකෙන් දෙකට කැඩිච්ච ටයිම් ටේබල් එකක් යන්නේ. මොකද සබ්ජෙක්ට් හතරක් උගන්වනවනේ. උදාහරණයක් ගත්තොත් 8 10 එක සබ්ජෙක්ට් එකක් 10යි 15 විනාඩි 15ක බ්‍රේක් එකකින් පස්සේ 10යි 15 12යි 15 තව සබ්ජෙක්ට් එකක් ඊළඟ ලන්ච් බ්‍රේක් එකකින් පස්සේ 12යි 45 2යි 45 තව සබ්ජෙක්ට් එකක් ඊළඟ එක 3 හවස 5 තව සබ්ජෙක්ට් එකක් මොකද ටයිම් ටේබල් එක හදලා තියෙනවා මැනේජ්මන්ට් එකේ IS මැනේජ්මන්ට් එකේ වගේ ටයිම් ටේබල් එකක් හදලා තියෙනවා අවුට්පේෂන් උත් එහෙම තමයි හරිද රයිට් එතකොට මේ පිළිබඳ ඒ පන්තිති දැනුවත් කරයි මොකද මෙතන කොමන් පන්තියක් නිසා ආරම්භක සම්බන්ධයෙන් කොමන් එකක් නිසා ඒවත් මම දැනුවත් කරේ නෑ දරුවෙක් එකක් අහලා තිනවා ෆිසිකල් යන්න පුළුවන් ළමයින්ට රෙකෝඩින් එක ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ ෆිසිකල් යන්න ඕන නම් ෆිසිකල් එන්න ඔන්ලයින් ඕන නම් ඔන්ලයින් එන්න රෙකෝඩඩ් වීඩියෝ එක ඕන නම් රෙකෝඩඩ් වීඩියෝ එක ගන්න ඒකට අමතර ගෙවීම නෑ අර ගාස්තු වලට තමයි සියල්ලම ෆිසිකල් ආවත් ඔන්ලයින් ආවත් රෙකෝඩ් වීඩියෝ එක දුන්නත් අමතර ගාස්තු නෑ තේරෙන්නේ නේද? ටියුට් එකත් IS එකෙන් දෙනවා. මේ වගේ ටියුට් කට්ටලියකුත් IS එකෙන් දෙනවා. හරිද? දැන් උදාහරණයක් ගත්තොත් මගේ accounting subject එකේ ටියුට් 5ක් තියෙනවා. ඒ මාස 5කට අදාළව ටියුට් 5 ඔයගලට හම්බ වෙනවා. හරිද? ඒතර ඒවට අමතරව අය කිරීම කරන්නේ නැහැ. පැහැදිලි නේද? හරිනේ? ඔන්න නම් අද ආරම්භක සම්මන්ත්‍රණය මම අවසන් කරනවා. right මේකේ රෙකෝඩින් එකකුත් IAS එකෙන් ගොඩක් වෙලාට YouTube එකට දාලා ඔයගොල්ලෝ නැවත වතාවක් බලන්න දෙවි.
right ඒතර ඒ ඔප්ෂන් එකත් ඔයගොල්ලන්ට දෙවි group වලට දාවි එතකොට තවදුරටත් සම්බන්ධ වෙච්ච නිලදරුවෙක් ඉන්නවා නම් ඒවත් නැරඹීමෙන් Tamanට තව knowledge එකක් අරගෙන පන්තිවලට සම්බන්ධ වෙන්න අර නොමිලේ පවත්වන ආයතන වලට නිකන් ගිහිල්ලා බලන්න අවශ්‍ය අපේ ඊගොල්ලෝ අතර තියෙන වෙනස තේරෙයි ඔයගොල්ලන්ට right එහෙනම් අපි අඩුම වයසකින් මෙවරත් හොඳම රිසල්ට් එකක් දාන කණ්ඩායමක් එක්ක ආරම්භක දවසේදී නැවත මුණ ගැසෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම අද දේශනය අවසන් කරනවා ඒ ගුරුවරයා Tamanට ඒ සබ්ජෙක්ට් උගන්වලාදී සම්පූර්ණ විෂය නිර්දේශය පැහැදිලි කරලා ඉගෙනීම් කටයුතු අනාගතයේදී සිදු වේ. එන සියලු දෙනා Taman තෝරාගත්ත 5 වෙනිදා හෝ 6 වෙනිදා නව පන්ති ආරම්භ කිරීමේදී පැමිණෙන CR පොත් 4ක් අරන් එන්න ඒ සබ්ජෙක්ට් එකට සූදානම් වෙන්න.